ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් නව විෂයමාලාව වෙනස් වීම පිළිබඳව ඒක අර්ථකථනයන් ඒක කොහොමද දෙමව්පියන්ට ගුරුවරුන්ට සහ ශිෂ්‍යයන්ට බලපාන්නේ යන ඒ ගැන කරුණු දැක්වීමක් කරන අද අපි මේ අවස්ථාව කරගත්තා. ඒ අද අපේ සම්පත්දායකත්වයේ දරන්නේ අපේ විද්‍යාලයේ කීර්තිමත් අධිශිෂ්‍ය මාලඹේ තොරතුරු තාක්ෂණ විද්‍යාලයේ උපකුලපති සහ මොරටුව විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වර්තමාන සමාජික මහාචාර්ය රාහුල අතලගේ මහතා ප්‍රසන්ටේෂන් එක පටන් ගන්න මම මහාචාර්යතුමාට ආරාධනා කරනවා. සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම. ගරුතර ස්වාමින් වහන්සේ පාසල් අධ්‍යාපනයට සම්බන්ධ වී සිටින ගුරු භවතුනි, මම දන්නා හැටියට මෙතන අද මේ ආරාධනය ලදුව මෙතන සිටිනවා දෙමව්පියන්, දයාබර දෙමව්පියනි, මා සහෝදර ඉසිපතන 1998 කණ්ඩායමේ සහෝදර සමාජිකයනි, නෝනවරි මහත්තුරුනි, මෙම අවස්ථාවට සම්බන්ධ වී අර මෙතුමා කිව්වා වගේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ඔබ හමුවේ ඉදිරිපත් කිරීමට මට කෙරුණු ආරාධනාවට මගේ අවංක ස්තුතිය, ඉතාමත්ම ආඩම්බරය මගේ පාසල හැටියට මම ලෙන්ගතුව මගේ ප්‍රණාමය ඉදිරිපත් කර සිටිනවා මේ අවස්ථාවේදී. ආරම්භයේදී මම කියන්න කැමතියි, මම සුළු වෙලාවක් ස්වාමීන් වහන්සේත් සමගත් සාකච්ඡාවේ යෙදුණා. වර්තමාන තත්ත්වය ගැන මට වඩා හොඳින් ස්වාමීන් වහන්සේගෙන් මට කරුණු කීපයක් දැනගන්න ලැබුණා. මගේ ආරම්භයේදී මම කියන්න කැමතියි, මම ඍජුවම සම්බන්ධ වෙලා ඉන්නේ උසස් අධ්‍යාපන ශාස්ත්‍රයට. මොරටු කිව්වා වගේ මොරටු විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලැබලා එතනම දේශකයෙක් හැටියට සම්බන්ධ වෙලා දැන් මම මොරටු මාලඹේ තොරතුරු තාක්ෂණික ආයතනයේ සහකාර උපකුලපති හැටියට වැඩ කරනවා. ඉතින් මම හිතන්නේ මට තියෙන අවුරුදු 35ක විතර අත්දැකීමක්. මගේ තරම් වයස පෙනුනේ නැති වුණාට මට නිල වශයෙන් මගේ වයස ඉතාමත් වැඩි. ඉතින් මම ඒ අත්දැකීම් එක්ක මම හිතුවා මට කෙරුණ ආරාධනාවට මෙතනට අවිල්ලා මම දකින්න හැටියට මේ ප්‍රතිසංස්කරණ වල අන්තර්ගතය ඔබ හමුවේ ඉදිරිපත් කරලා සාකච්ඡාවකට බඳුන් කරන්න. ඒක මම කියා හිටනවා, මම මේ අවශෝෂණය කරගත් තොරතුරු අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලබාගත් තොරතුරු, ඒ තොරතුරු වලට මම බුද්ධිමය දේපල හැටියට ලැබෙන්න ඕන ගෞරවය මම ලබා දෙනවා. බුද්ධිමය දේපල පනතේ 21 වෙනි වගන්තිය යටතේ එහෙම දෙයක් භාවිතයට අරගෙන සාකච්ඡාවට බඳුන් කරන්න ගැටලුවක් නැහැ. ඉතින් ඒකින්ද මම ඒකත් මම හිතනවා මම පුළුවන් තරම් උත්සාහ කරන්නම් ඔබතුමාලා දැන් මට වඩා හොඳට මේකේ නියැලී ඉන්න කට්ටිය හැටියට දන්නවා ඇති මේක ඉතා සංකීර්ණ මට්ටමින් පෙනෙන දෙයක්. මම දකින විදිහට ඒක කොහොමද කියලා ඔබ හමුවේ තියන්න මේ අන්තර්ගතය. ඒ අනුව අපිට මේ ස්ලයිඩ්ස් කීපෙන් පස්සේ අපිට සාකච්ඡාවකට අවතීර්ණ වෙන්න පුළුවන්. එතනදී අපි බලමු කොහොමද මේක ඉදිරියට යන්නේ කියන එක. මම හිතන්නේ පිටිපස්සේ ඉන්න හැම දෙනාටම පේනවා ඇති. මගේ සුපුරුදු ආකාරයෙන් ඉදිරිපත් කිරීමකදී මම දෙනවා නැවිගේෂන් එක කියලා. මට කියන්න තමතුකුණ ගොඩක් කලකට මම ඉංග්‍රීසි වචන සිංහල වචන පහසු සඳහාම පාවිච්චි කරනවා කවලමේ. ඒක තමයි ලේසි. එක්තරා දුරකින් එක්තරා විදිහකට මට ලැජ්ජා වෙන්න ඕනේ. මට හරියට 100%ක්ව සිංහල වචන වලින් කරන්න බැරි වෙන නමුත් ඒක අවසනාවකට මගේ පුහුණු වීම තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් මේක කරලා ඒකද මට යටි හිතෙන දේවල් වලින් කතා කරන්න මට ඒක ලේසි කියන එකයි. කරුණු 8ක් එකක් කරුණු 6 මේ නැවිගේෂන් එකේ කොහොමද මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉවෝල්ව් වුණේ නැත්නම් විකසනය වුණේ කියන එක, ඉලක්කයන් සහ අරමුණු අධ්‍යාපන
ඊළඟට සිද්ධාන්ත තුන. මේකේ තියෙන රාමුව මොකක්ද අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ විශේෂයෙන්ම විශේෂ නිර්දේශයේ ඇති වුණ ප්‍රතිසංස්කරණ මොන ආකාරයෙන්ද ඉදිරිපත් වෙලා තියෙන්නේ අවසානයේ දැනට අධ්‍යාපන අමාත්‍යාංශයේ තීරණය කරලා තියෙන රෝඩ් මැප් එක නැත්තම් ඉදිරියට යන මාර්ගය කොහොමද කියන එකත් මම කියලා ඒකෙන් තමයි මම සාකච්ඡාවකට අවස්ථාව ලබා ගන්න යොදාගන්නේ. මේක මම හිතන්නේ බොහෝ දෙනෙක් දැකලා ඇති. මේක ප්‍රසන්ටේෂන් එක අපි කොපියක් අපිට ෂෙයා කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මේකේ වැදගත්කම මොකක්ද? ජෙනරේෂන් එවොලූෂන්. මේ අපේ પરම්පරා කොහොමද මේ කාලය ඇතුළත අපි දන්නා කාලය ඇතුළතදී වෙනස් වීමකට වාජනය වෙලා තියෙන්නේ. මම හිතන්නේ අපි කවුරුත් මෙතන නැතුව ඇති මේ කෙරවලේම ඉන්න බිල්ඩර්ස් කියන එක ඒ කියන්නේ අවුරුදු 80ට වඩා වැඩි අය. මම හිතන්නේ මම වැටෙන්නේ දෙවෙනි එක බූමර්ස් කියන අවුරුදු 61යි 79යි අතර යනාදි වශයෙන් අපි විශේෂයෙන් කතා කරන પરම්පරාව තමයි ජෙනරේෂන් Z or Z කියන එක. නමුත් අපිට එතනින් නවතින්න විදියක් නැහැ. ජෙනරේෂන් ඇල්ෆා, ජෙනරේෂන් බීටා. මොකද්ද මේකේ වැදගත්කම? මම ඇයි මේක මේ මෙතනට යොදලා තියෙන්නේ? මම යන්න කැමති 1943 අපේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සුද්දන්ගේ කාලේදීම ඉදිරිපත් කර CW කන්නංගර මහත්මයාගේ H3 සංකල්පය 3H head heart hands head දැනුම heart ආකල්ප hands skills නිපුණතාවය අධ්‍යාපනයේ ඕනම අධ්‍යාපන ක්‍රමවේදයක අනිවාර්යයෙන්ම මේ රටේ වේවා දේශීය වේවා විදේශීය ඔය කාරණා තුන ඉතාමත්ම වැදගත් විදිහට අන්තර්ගත වෙලා තියෙනවා. ඒක තමයි මූලිකම સિદ્ધාන්තය තියෙන්නේ. මේක තමයි ශිෂ්‍යයෙක් නැත්නම් අධ්‍යාපනයට සම්බන්ධ වෙන එක අවුට්පුට් එක හැටියට දකින්නේ. එතුමා කිව්වා 3H සංකල්පය. ඉතින් මේකයි ඒකයි සම්බන්ධය මොකද? ඔය 3H සංකල්පයේ තියෙන දැනුම නිපුණතා ආකල්ප પરම්පරාවත් එක්ක වෙනස් වෙනවා. අපි දන්නවා අපි කතාවට කියනවා iPhone එක පාවිච්චි කරන්න බැරි නම් ළඟ ඉන්න ළමයෙකුට දෙන්න කියලා කියනවා. මොකද ඒ අයට තියෙන ඒ දක්ෂතාවය වෙන ආකාරයකින්. එතකොට ඒ වගේ પરම්පරාව අනුව දක්ෂතාවය වෙනස් වෙනවා නම් ඒ තමන්ගේ අවශ්‍යතාවය වෙනස් වෙනවා නම් ඒක අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකදී අධ්‍යාපනයක් නිර්මාණය කිරීමේදී සැලකිල්ලට ගත යුතුයි. ඉතින් මේක තමයි පළවෙනි කාරණේ අපි කොහොමද අපි බලාපොරොත්තු වෙන ආකාරයට මොන પરම්පරාවකටද මේක. හැබැයි අපේ දැන් වර්තමාන ලෝකයේ දේවල් ඒ තරම වේගයෙන් වෙනස් වෙනවා. අපි එක රාමුවකට අන්තර්ගත වෙලා කිසිම දෙයක් අපිට කරන්න හැකියාවක් නැහැ. උදාහරණයක් කියනවා මම විශ්වවිද්‍යාලයට ඇතුල් වෙනකොට අපිට හැකියාව තිබුණා අවුරුදු 4 පාඨමාලාව ඉංජිනේරු පාඨමාලාව කළා. මගේ ඊතුරු ජීවිත කාලයම මේ පාඨමාලාවේ තිබෙන સિદ્ધාන්ත වලින් ඒ තියෙන ලබාගත් දැනුමෙන් ඉවත් වෙලා රැකියාව කරන්න පුළුවන්කමක් තිබුණා. දැන් එහෙම කරන්න බෑ. ඒ තරම වේගයෙන් අධ්‍යාපනයට සම්බන්ධ දේවල් වෙනස් වෙනවා. ඉතින් ඒකින්ද පළවෙනි කාරණය වෙන්න ඕනේ ඒක හරියාකාරී ප්‍රතිසංස්කරණවලදී ඒක අවශෝෂණය කරලා තියෙනවද කියලා. මේකෙන් පෙන්වුම් කරන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය දැන් අපි ඉන්න තැන මොන ආකාරයෙන්ද වෙනස් වෙලා තියෙන්නේ කියලා. මම හිතන්නේ ගොඩක් දෙනෙක් දන්නවා ඇති. මේකේ තියෙනවා national curriculum පල්ලෙහා තියෙන්නේ සම්බන්ධ වුණ කණ්ඩායම් national curriculum framework, teacher standard framework, national education policy framework, national student assessment framework. ඒ ඔක්කොම කට්ටිය සම්බන්ධ වෙලා මේ 2019 පටන් ඊට කලින්ුත් තිබිලා තියෙනවා. මම 2016 වගේ තිබිලා තියෙනවා. 2019 ඉඳලා කොහොමද NIE එක NCF එක ගිහිලා තියෙන්නේ. අපි ඒකට සම්බන්ධ කරලා තියෙන COVID period එක. දැන් අපි ඉන්නේ 2023 curriculum review align with NFPF national education policy framework එක අපි එතන දිනවා. ඊට පස්සේ curriculum review එකක් alignment with NPP education policy. ජාතික ජන බලවේගයේ අධ්‍යාපන ප්‍රතිපත්තියත් එක්ක යන අපි දැන් ඇවිල්ලා තියෙනවා 2025 introduce 5 pillars for reforms, prior action or implementation of the reforms. අපි ඉන්නේ වර්තමානයේ නමුත් මේක ඊටමත් දීර්ඝ කාලයක් තිස්සේ වර්ධනය වෙමින් වෙනස් වෙමින් ආව එකක් දැන් අපි ඉන්නේ එක රාමුවක. ඉතින් ඒකත් අපි පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ.
කොහොමද මෙතනින් එහාට අර කියන ගුණාංග වලින් අපිට ස්ථිතික දෙයක් ස්ටැටික් දෙයක් නැහැ අපිට තියෙන හැම එකක්ම වෙනස් වෙන එකක්. ඉතින් ඒකත් එක්ක අනුගත වෙන්නේ කොහොමද කියන එක. වර්තමාන ප්‍රතිසංස්කරණය බැලුවාම ඒකේ කියලා තියෙන දැන් අපි ඉන්න 25 යාර මම කියන තැන ඉඳලා තමයි අපේ කතන්දරේ පටන් ගන්නෙ. ඕවරෝල් කියන්නේ මොකද්ද ඉලක්කය වෙන්න ඕනේ? ඊටාම සංක්ෂිප්තයෙන් කියනවා කරුණු දෙකක් තියෙනවා. creating citizens පුරවැසියන්ව නිර්මාණය කරන්න to handle the challenges of and beyond 21st century. 21 වෙනි සතවර්ෂයේ මොකද අපි ඉගෙන ගන්න කාලේදී විශ්වවිද්‍යාලයේ සහ ඊට කලින් අපි කතා කරේ life skills. ජීවන නිපුණතාවයන් ජීවත් වීමට අවශ්‍යතාවය. දැන් ඒක එතනින් ඔබට ගිහිල්ලා 21 වෙනි සතවර්ෂය. මොකද හේතුව අයි සතවර්ෂය කියන්නේ 22 වෙනි සතවර්ෂ වෙනකොට ඒක 21 සතවර්ෂයේ මගක් යනකොට දේවල් වෙනස් වෙනවා. Then ඊළඟට to contribute to the process of sustainable national development and peace of the country. මූලිකව එකක් ඇවිල්ලා අභියෝගයන් ගන්න කොහොමද 21 වෙනි සතවර්ෂයට ගැලපෙන ආකාරය. අනිත් එක මේ නිර්මාණය වෙන පුද්ගලයා තිරසාර සංවර්ධනයට දායක වෙන්න සහ රටේ තියෙන සාමය සහජීවනයත් එක්ක අනුගත වෙන්නේ කෙසේද කියන එක තමයි මූලික කරුණු හැටියට දක්වලා තියෙන්නේ ප්‍රතිපත්ති සකස් වීමේදී. ඉලක්කයන් මේ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ රාමුව තුල ඉලක්කයන් 9ක් තියෙනවා. මේ එකින් එක කියවන්න යන්නේ නැහැ. මම උදාහරණයකට ගන්නම්. education goal national number 3 කියන එක. මෙන්න මේක. ඒකේ කියන්නේ develop productive individual with curiosity, කුතුහලය, critical thinking, problem solving skills, ගැටලු විසඳීමේ හැකියාව, creativity නිර්මාණශීලීත්වය සහ innovativeness නව නිර්මාණය කිරීමේ හැකියාව. ඒක සංක්ෂිප්තයෙන් සටහන් කරලා තියෙනවා මෙන්න මේ වගේ. ඒකෙන් කියවන්නේ condense form කියන progressive learner කෙනෙක්. කියන්නේ දේවල් වර්ධනය වීමෙන් ඉගෙන ගන්නා පුද්ගලයෙක් නිර්මාණය කිරීමේ තමයි තියෙන්නේ. ඒ වැදගත් කරුණු ටිකක් තියෙනවා. මේක බැලුවොත් ඕනම අන්තර්ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක රාමුවක තියෙන එකක් තමයි. ඒක තමයි ඉතා වැදගත් එකක්. අධ්‍යාපනයේ ලබන කෙනාගෙන් එයාට ලබා ගන්න අත්දැකීම දැනුම පෙන්නුම් කරන නිර්ණායකය. අවසානයක් ගත්තොත් National Education Goal 8 patriotic citizen. Develop a patriotic Sri Lankan citizen for national cohesion, national integrity. ජාතික සමගිය සහයුක්තව තියෙන patriotic රටට හිතවත් පුද්ගලයෙක් බිහි කරනවා. මම හිතන්නේ අපි හැමෝම දන්නවා මේක ඊටාත්ම පහත් මට්ටමේ අඩු මට්ටමේ තියෙන කියන එක. උදාහරණයක් කිව්වොත් නිදාස් අපි බලාපොරොත්තු වෙන අධ්‍යාපනය ලබන දෙනාගෙන් වැඩි දෙනෙක් ඊටාත්ම සීමිත කොටසකට හම්බ වෙන්නේ. ඒ සීමිත කොටසෙන් මේ අවස්ථාව ලබා ගන්න බොහෝ දෙනෙක් තමන් ඉගෙන ගත්ත පාසල ගම රට ඒක අමතක කරලා දාලා සේවයෙන් කිසිම නැවතවරක් උදව්වක් කරන්න බැරි හොඳ තත්ත්වෙ ඉන්න. අපි උදාහරණයක් ගත්තොත් සමහර වෘත්තීන් තියෙනවා. ඒ වෘත්තිය පුහුණුවට ගියාම රට දාලා යනවා. ඉතින් මම හිතන්නේ ඒ තත්ත්වය වෙනස් වෙන්න ඕනේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින්. ඒ වෙනස් කිරීමට වාජනය වෙන්න ඕන කරන ක්‍රමවේදයක් මේකේ තියෙන්න ඕනේ. උදාහරණයක් කිව්වොත් මහමුල දෙන කොරියානු ජාතිකයෙක්. කොරියානු ජාතිකයෙක් එක්ක කතා කරුවොත් තරුණෙක් කෙනෙක් වුණා. ඒගොල්ලන්ගේ මනසේ තියෙන්නේ කොහොමද අපි ජපන් ජාතිකයෙකුට වඩා ඊට වඩා නිර්මාණශීලී ඊට වඩා අභියෝග ජය ගන්න පුළුවන් පුරවැසියෙක් බවට පත් වෙන්නේ කියලා. ඒක කවදාවත් ඒගොල්ලෝ හිතන්නේ නැහැ මම ඇමරිකාවට ගිහලා අනුගත වෙලා ඇමරිකාවේ ඉඳගෙන ලංකාවට සලකන්නම් කියලා. ඒ කතාවක් නැහැ. එතකොට මේ වැදගත් ඉලක්කයන් තියෙනවා. ඒ ඉලක්කයන් සපුරා ගන්න අපේ අධ්‍යාපන පරිසංස්කරණ වෙනස් විය යුතුයි. අරමුණු 9ක් තියෙනවා. මම මූලිකවම enhance curriculum relevance. ඒ කියන්නේ
අපේ අවශ්‍යතාවයට අනුගත වෙන ආකාරයේ කරිකියුලම් එක වෙනස් වෙන්න ඕනේ. සහ ඒකේ තත්වය. ඒකේ කරන්නක් මාලේ නෙමෙයි තත්වය කියන එක කරිකියුලම් එක ඉතාමත් වැදගත්. අපිට ඕන විදිහට පුළුවන් කරිකියුලම් එක කියන්නේ විෂය නිර්දේශ ලබා දීලා මේ දේ ක්‍රියාවට නගන්න කියලා. නමුත් ඒ තත්වයක් පාලනය කරනවා කියන්නේ තත්වය සහතික කරනවා කියන එක ඉතා වැදගත් එකක්. දෙවෙනි improve learning outcomes. මම මේ කහ පාටින් දාලා තියෙන්නේ මේ ප්‍රතිසංස්කරණ සමස්ත thinking එක ඇතුලේ තියෙන්නේ learning outcome කියන එක අනිවාර්යයෙන්ම අපි ඒකට අපගේ අවධානය යොමු වෙන්න ඕනේ. මොකද්ද මේ learning outcome කියන්නේ? learning outcome කියන්නේ පාඨමාලාවක්. පාඨමාලාවක් හෝ ඒවා විෂයක් වේවා නැත්නම් මොඩියුලයක්. මම හිතන්නේ අපි මේ ගැන කතා කරනවා. ඒකෙදි දැනුම කුසලතාවයන් ලබා ගන්න එක තමයි අරමුණ. ඒ ලබා ගන්න දැනුම කුසලතාවයන් සහ අවශ්‍ය නම් අකල්පත් මොන මට්ටමින් මේ ශිෂ්‍යයා තුළ ඒ කාල වකවානුව අවසානයේදී අපි තුමු ටර්ම් එකක් හෝ අවුරුද්දක් හෝ පාඨමාලා අවසානයේදී කොයිතරම් දුරට ඒක ලබාගෙන තියෙනවද? ඒ ලබාගත් ප්‍රමාණය නිර්ණය කරන්න තියෙන නිර්ණායක මොනවද කියන්නේ. ඒ නිර්ණායක අනුව තමයි දැනගන්න පුළුවන්. ඒ අනුව තමයි ළමයින්ට grades marks ලකුණු ලබා දෙන්න ඕනේ. ඉතින් එතන තියෙන ක්‍රමවේදය learning outcome කියන එක මනින්න මොන ආකාරයේද කියන එක ඒ තරම් පහසු දෙයක් නෙමෙයි. විශ්වවිද්‍යාල මට්ටමේ වුණත් ඒක ඉතාමත්ම අමාරු කාර්යයක්. නමුත් ඒක අන්තර්ජාතික මට්ටමේ කරන ක්‍රමවේද තියෙනවා. ඒ ක්‍රමවේද ගැන අපි දැනුවත් වෙලා තියෙනවා. ඒක ලබා ගන්න පුළුවන්ද කියලා. Increase enrollment in science and technology. මම හිතන්නේ අපි කතා කරන්නේ නැත්නම් STEM science technology engineering and mathematics STEM අධ්‍යාපනය ඒක මම හිතන්නේ ලංකාවේ ඉතාමත්ම අවසනාවකට හෝ කනගාටුවෙන් උනත් කියන්න වෙන ඉතාම පහත් මට්ටමක තියෙන්නේ. සයන්ස් මම දන්න තරමින් ඉස්කෝලේ 10න් ආම්දුරනේ 17ක් හෝ 18කට අඩු ප්‍රමාණයක් තමයි තියෙන්නේ සයන්ස් සහ මැත්ස් තියෙන පාසල්. ඉතින් අපි ඒ වගේ අඩු ප්‍රතිශතයක් පාසල් තියෙද්දි අපි කොහොමද සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි වලින් පරිපූර්ණ සන්නද්ධ වෙච්ච සමාජයක් බිහි කරන්නේ? ඉතින් අනිවාර්යයෙන් මේක වෙනස් වෙන්න ඕනේ. ඉතින් ඒක අනිවාර්යයෙන් අරමුණු හැටියට අන්තර්ගත වෙලා තියෙන එක ඉතාමත් වැදගත් වෙනවා. Promote sustainable development. අපි තියෙන sustainable development තිරසාර සංවර්ධන ඉලක්කයන් 17ක් තියෙනවා. right? ඒක අන්තර්ජාතිකම හැටියට ඒක සම්මත වෙලා අපිත් රටක් හැටියට අනුගත වෙලා තියෙනවා. ඒකට දායක වෙන්න. and citizenship. පුරවැසියෙක් හැටියට තියෙන්න ඕන ගුණාංග මොනවද? ඒකත් අධ්‍යාපනය ලැබෙනවා. foster 21st century skill අර මම කලින් කිව්වා 21 වෙනි සතවර්ෂයට දෙන්න ඕන නිපුණතාවය මොනවද? ensure equity and inclusivity. සමානත්වය සහ සියලු දෙනාම සම්බන්ධ කර ගැනීම හැකියාව. ජාතීන් හැටියට සමාජීය හැටියට කුල හැටියට එහෙම නැතුව නෙමෙයි හැමෝටම ලැබෙන්න ඕන එකක්. strengthen school community relationship. අන්තර්ජාතික මට්ටමේ අපිට දකින්න ලැබෙන දෙයක් තමයි පාසලක් කියන්නේ ඒක in isolation තියෙන දෙයක් නෙමෙයි. ඒක විශ්වවිද්‍යාල පාසල්, විශ්වවිද්‍යාල ගම්මාන, පාසල් ගම්මාන. ඒ ආකාරයෙන් තමයි හිතන්න ඕනේ. ඊළඟට align with national education goals. අපි goals අපි 8ක් දැක්කා. promote entrepreneurial mindset. අපේ සමාජයේ ඉතාමත්ම අඩු මට්ටමින් තියෙන එක තමයි අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ සහතිකයක් අරගෙන සහතිකයේ භාවිතා කරලා දැන් ක්‍රමයෙන් එක වෙනස් වෙනවා. අපි කොහොමද කාගේ හරි ළඟට ගිහිල්ලා රැකියාවක් ලබාගෙන යම්කිසි සේවයක් කරලා පඩියක් කරගෙන ජීවත් වෙන්න කියලා. නමුත් වෙන රටවල් වල විශ්වවිද්‍යාල සහ මම හිතන්නේ උසස් පෙළ ඒ වගේ ඉවර වෙන ළමයින්ගේ උදාහරණයක් ජපානයේ ගත්තොත් 6 පන්ති ඉඳලා ඒගොල්ලෝ හිතන්නේ මම කොහොමද ව්‍යවසායකෙක් වෙන්නේ කොහොමද? මගේ දෙමව්පියන්ගේ තියෙන ඒ පාරේ ගිහිල්ලා ව්‍යවසායකෙක් වෙන්නේ කොහොමද? මම හිතන්නේ අපේ සමාජයේ ඒ වගේ තියෙන සිතුම් පැතුම් ඉතාමත් අඩුයි. හේතුව අපේ අධ්‍යාපනයෙන් ඒක ඇවිල්ලා නැහැ. අපි අධ්‍යාපනය හැම වෙලාවෙම කියන්නේ හොඳට ගණන් හදන්න, හොඳට පාඩම් කරන්න. පාඩම් කරන්න කියන වචනයත් අපි හදාගත්ත වචනයනේ. පාඩම් කරද්දී ඇත්තටම පාඩම් ගන්න ඉගෙන ගන්න කියන එක නෙවෙයි අපි කවදාවත් කියන්නේ ඕනෙක් කෙනෙකුට කියන්නේ ගිහලා පාඩම් කරන්න කියලා කියන්නේ. පාඩම් කරන්න කියන්නේ අපි ඒක ධාරණය කරලා ඒක නැවතත් මතක තියාගන්න හදන. ඒක නෙමෙයි වෙන්න ඕනේ අපි. ඉතින් මම හිතන්නේ අවසාන වශයෙන් තියෙන entrepreneurial mindset කියන එකත් ඉතාමත් වැදගත් වෙනවා. ඒක තමයි මේ සමාජය ධාවන තත්වයට ගෙන්න ඕන එන්ජිම යාන්ත්‍රණය.
රිෆෝම්ස් සඳහා තියෙන සිද්ධාන්ත පහක්. මේක තමයි ප්‍රක්ෂේපණය කරලා තියෙන සිද්ධාන්ත පහ. Equal access to free education. Free education කියන්නේ මම හිතන අර්ථ දැක්වීම ඉතාල වැදගත් වෙන. Free education කියන්නේ මම හිතන්නේ මේ නොමිලේ අධ්‍යාපනය කියන එක නෙමෙයි. Free education කියන්නේ තමන්ගේ සහජ දක්ෂතාවය අවශ්‍යතාවය අනුව ඒ ආකාරයෙන් අධ්‍යාපනය ලබා ගැනීමට තියෙන නිදහස. කවුරු එක්කෙනෙක් ඉඳනවා නම් මගේ දක්ෂතාවය මගේ සහජ හැකියාව තියෙන්නේ පේන්ටිං කරන්න නැත්නම් මූර්ති ශිල්පය කරන්න. ඒ අයට පුළුවන්කම වෙන්න ඕනේ ඒ හරහා ගිහලා ඒක අවසන් දක්වා යන්න. නමුත් එහෙම කරන්න හැකියාවක් නැහැ. ඒ වගේම කාට හරි ඕන වෛද්‍යවරයෙක් වෙන්න ඒකට ඉඩ තියෙනවා. ඉංජිනේරුවෙක් වෙන්න, ගුරුවරයෙක් වෙන්න. ඒ හැම ක්ෂේත්‍රයකට එක හා සමාන රෙකග්නිෂන් එකක් තියෙන්න ඕනේ. ෆ්‍රී එඩියුකේෂන් කියන්නේ ඒක නිකන් දෙනවා කියන එක මොන් නෙමෙයි. Tamanට කැමති දෙයක් පරිපූර්ණ ආකාරයෙන් කරන්න හැකියාවක් තියෙන්න ඕනේ. ඒකට අවශ්‍ය කරන අඩිතාලම තියෙන්න ඕනේ. Relevance to human development and employment. වෙළඳ පොළ සහ මානව සම්පත් සංවර්ධනය කිරීමට අවශ්‍ය කරන කරුණු අන්තර්ගත වෙන්න ඕනේ රිෆෝම්. Responsible and accountable citizen. තම වගකීම ගන්න පුළුවන්. තමන් වගවීම හා වගකීමට භාජනය වෙන්න ඕන පුරවැසියෙක් බිහි කිරීම. Innovation and sustainability අපි ඉස්සර කතා කරපුවා. Lifelong learning. මේක මම හිතන්නේ අපි විශ්වවිද්‍යාල සහ පාසල යන කාලේදී එහෙම කතාව lifelong learning කතාවක් නැහැ. පාසල් පාඨමාලා විවර කරා එක්ක විශ්වවිද්‍යාල පාඨමාලා විවර කරා එතනින් හරි ඉවරයි. තමන් රැකියාවට යනවා. රැකියාව තියෙන දේ කරගෙන යනවා. එහෙම කරන්න පුළුවන් වාතාවරණයක් එහෙම කරන්න පුළුවන් ඩයිනමික්ස් නෙමෙයි දැන් තියෙන්නේ. ලෝකේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙන එක වෙනස්. ඒකට අනුගත වෙන විදිහට අපිට හරි ගස්සන්න වෙනවා අපේ ප්‍රතිසංස්කරණ. රාමුව මේ ප්‍රතිසංස්කරණයේ මේ රාමුවේ තියෙනවා අවයවයන් වැදගත් අවයවයන් පහක්. පළවෙනි එක ඇවිල්ලා කරිකියුලම් විෂය නිර්දේශය ඩෙවලොප් කරගන්න එක. හදන එක. Human resource development මානව සම්පත් develop කරන විෂය මානව සම්පත්. තුන්වෙනි එක development of infrastructure facilities and education administration. අවශ්‍ය කරන infrastructure සහ අධ්‍යාපනයට ඕන කරන අධ්‍යාපන පරිපාලනය. ඒක ඉතාල වැදගත්. අධ්‍යාපන පරිපාලනයෙන් තමයි ඔක්කොම සැලසුම් මූල්‍යම අවශ්‍යතාවයන් ඔක්කොම ඉෂ්ට කරන්නේ. ඒක ඉතාමත්ම වැදගත් මොහොතක් වැදගත් දෙයක් හිත අපි දකින්නේ. ඒක හැබැයි මම හිතන්නේ අපේ විශ්වවිද්‍යාල වලත් education administration කියන එක විතර මේ ශක්තිමත් මට්ටමක නැහැ. assessment and evaluation කහපාටෙන් තියෙන ඉතාමත්ම වැදගත් එකක්. මොකද දැන් මේ රිෆෝම්ස් වල ප්‍රතිසංස්කරණය එකක් තමයි නිපුණතාව පාදක කරගෙන ඒවා අගයන්නේ කොහොමද? ඒවා අගයන්න අවශ්‍ය කරන ක්‍රියාකාරකම් මොනවද? ඒවා හඳුන්වා දෙන එක. එතකොට ඒක මේ හතරවෙනි අවයවය ඉතා වැදගත් තැනක් ගන්නවා. අවසානයේ public awareness and promotion. කොහොමද ජනතාව පුරවැසියන් මේක ග්‍රහණය කරන්නේ, ඒක ගැන දැනුවත් වෙන්නේ කොහොමද කියන එක. ඔය අංග පහ මම හිතන්නේ ප්‍රතිසංස්කරණ පද්ධතියේ ඉතාමත්ම වැදගත් තැනක් ගන්නවා කියන එකයි. මේකෙන් එන පාත්වය කියන එක කියන්නේ කොහොමද පල්ලෙහා මට්ටමේදී early childhood education නැත්නම් ECE කියලා කියනවා. එතනින් යනවා උඩට යනවා primary education අවුරුදු grade 1 එකේ ඉඳලා 5 junior secondary education මේ නාමීකරණය 6 ඉඳලා 9 senior secondary education පළවෙනි අධ්‍යයනය වසර 10 11 සහ senior education දෙවෙනි අධ්‍යයනය වසර 12. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි දන්න A level පන්තියෙන් ඉවර වෙන්නේ 12 13 වෙනි වසරේදී. ඒ එක එක අවස්ථාවලදී දකින්න ලැබෙන දක්ෂතාවයන් ලක්ෂණ තමයි තියෙන්නේ. early childhood education foundation for lifelong learning. ඕනම සංවර්ධනයේ වී තියෙන රටවල් අපි දියුණු රටවල් කියන එක ගත්තොත් early childhood education කියන එකට ඉතාමත්ම වැදගත් තැන දීලා තියෙනවා. කිසිම වෙලාවක ඒ අයට කවි පාඩම් කරන්න, ගණන් හදන්න, අකුරු කියවන්න ඒ වගේ දේවල් ඒක දීලා තියෙන්නේ අනිත් අයත් එක්ක සම්බන්ධ වෙලා කොහොමද ඒ අය පරිසරයෙන් දේවල් ඉගෙන ගන්න කියන එක. right? ඉතින් මම ඒක අත්දැකීම දන්නවා. මම මගේ පශ්චාත් උපාධිය කරන කාලේදී
මගේ දුව ඒ පාසලකට ගියා. අවුරුදු 4ක් විතර යනකම් කිසිම අකුරක්වත් අපිට හෝම්වර්ක් එකක්වත් මොකක්වත් කරන්න අවශ්‍යතාවයක් ආවේ නැහැ. එහෙම තමයි සකස් වෙලා. හැබැයි එතනින් එහාට යනකොට ගිහිල්ලා උසස් පන්ති වලට යනකොට ඒක අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න ඕනේ. ඊළඟට යන්නේ එකේ ඉඳලා පහ වෙනකම් education of basic life skills. ජීවන කුසලතාවයන් foundation of life එතනින් තමයි පටන් ගන්නෙ. foundation career 10 11 පන්ති වෙන foundation for academic or professional. ඒ කියන්නේ ශාස්ත්‍රීය සහ වෘත්තීය ඒ දෙකටම ගැලපෙන විදිහට 12 13 ඉවර වෙනවා. එතනින් පස්සේ කොහොමද යන්නේ? පාත්වේස් දෙකක් තියෙන එකක් ඇවිල්ලා academic stream නැත්නම් ශාස්ත්‍රීය විශ්වවිද්‍යාල මට්ටමින් ගිහිල්ලා පශ්චාත් උපාධිය දක්වා යන්න පුළුවන් අවසාන වශයෙන්. නැත්නම් vocational වෘත්තීය right පාඨමාලාවේ vocational training technical education අර විශ්වවිද්‍යාල මට්ටමේම ඊට සමගාමීව යන එකක්. ඒ දෙක අතර හුමාරුවක් තියෙනත් පුළුවන්. උදාහරණයක් තමයි University of Vocational Training UNIVOTEC කියන එක. ඒක තියෙන්නේ ඒ 12න් පස්සේ විශ්වවිද්‍යාල පද්ධතිය යන්නේ නැතුව ඊට සමගාමීව ඊට සමාන්තරව ගිහිල්ලා නමුත් අවශ්‍ය නම් එතනින් විශ්වවිද්‍යාල මට්ටමට යන්නත් පුළුවන්. නැත්නම් ඊට පශ්චාත් උපාධිය දක්වා යන්න පුළුවන්. මේක තමයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ පාත්වේ එක හැටියට දැනටත් මේක තියෙන එක තවදුරටත් මේක සන්නද්ධ කළා ඒක ක්‍රමවේදය පොඩ්ඩක් ෆෝමලයිස් කරලා තියෙනවා කියලා මගේ හැඟීම. මොනවද අපි කරිකියුලම් ඔය දැන් ඔය තියෙන පාත්වේ කරා අපි දකින වෙනස්කම් මොනවද කියලා. අර කිව්ව ඒ මට්ටම් වලින් early childhood education තමයි පල්ලෙහාම තියෙන්නේ ඊළඟ grade 1 5 6 9 10 11 12 13 පැහැදිලි ලක්ෂණය තමයි 6 9 ඉඳලා 12 13 වෙනකන් රතු පාටෙන් තියෙන්නේ module and credit based curriculum. මම හිතන්නේ අපි ඉස්කෝලේ යන කාලේ module credit based ගැන කතන්දරයක් මම දන්නේ ඕගොල්ලන්ගේ කාලේ තිබිලා නැහැ නේද? ඒක තමයි change එකක් හැටියට අවිලා තියෙන්නේ. නමුත් මේක අන්තර්ජාතික හැටියට විශ්වවිද්‍යාල වලටත් පාවිච්චි කරන එකක්. ඒකේ වැදගත්කමක් තියෙනවා. ඉතින් මම දකිනවා මේ වෙනස්කම සිද්ධ වෙනවා නම් වෙනස්කම මොකද අපි අධ්‍යාපනය කරන්නේ 10 පන්තියෙන් අයින් වෙලා යන්නේ එහෙම කොටසක් ඉන්නවා. ඊළඟට උසස් පෙළට යන්න ඕනේ. එතනින් එහාට පශ්චාත් උපාධිය විශ්වවිද්‍යාලයට කියලා යන්න. නමුත් ඒ ඔක්කොම එක එල්ලේ යන්න පුළුවන් ආකාරයට සකස් විය යුතු අඩිතාලමක් තමයි තියෙන්න ඕනේ. ඉතින් මම හිතන්නේ ඒ 6 9 10 11 12 13 module and credit based curriculum කියන එක වැදගත් වෙනස් වීමක් හැටියට දකිනවා. ඉතින් පල්ලෙහා තියෙන්නේ එකේ පහ ඉඳලා තියෙන්නේ introducing activity based. ඒ කියන්නේ ක්‍රියාකාරකම් මත පදනම් වෙච්ච අධ්‍යාපනයක්. ඒකට මම කිව්වා වගේ අර මම පශ්චාත් උපාධිය කරන කාලේදී මගේ දුවට ලැබිච්ච අධ්‍යාපනයේ තිබුණේ විශේෂ ලක්ෂණය ඒකයි කියලා මම දකින්නේ. ඉතින් ඒක එක්තරා දුරකට දිගුවක් හැටියට තමයි මම එහෙම දකින්නේ. ඒතකොට පළවෙනි මට්ටම් දෙක එක්තරා වෙනස්කමක් තියෙනවා. එතන ඉඳලා කරිකියුලම් එක මේ හදලා තියෙන අඩිතාලම දාලා තියෙන්නේ මොඩියුලර් ඇන්ඩ් ක්‍රෙඩිට්. මම ඊළඟ එකේදී කතා කරන්න මොඩියුලර් ඇන්ඩ් ක්‍රෙඩිට් කියන්නේ මොකක්ද කියන එක. primary education අපි කිව්වේ එකේ ඉඳලා පහට integrated curriculum. ඒ කියන්නේ සමස්තයක් හැටියට ගත්තාම විශේෂ හැටියට වෙනස් වෙන්නේ නැතුව ඔක්කොම ටික එකට අන්තර්ගත වෙච්ච මෙන්න මේ විෂය තමයි තියෙන්නේ mother language, English, second national language. භාෂාවට එක්තරා අවධානයක් යොමු කරලා තියෙනවා උඩ මට්ටමෙම. ගණිතය, religion and value education, elementary science and integrated aesthetics, සෞන්දර්ය, සෞඛ්‍ය හා physical education and co-curricular activities. පාඨමාලාවේ අධ්‍යාපනය පන්ති කාමරයෙන් කරන ගුරුවරයාත් එක්ක සම්බන්ධ කරන එක පාඨමාලාවෙන් පිට ගිහිල්ලා කරන ඩිබේටිං, සමාගම්, සමිති, ක්ලබ් ඒ වගේ තුලින් ඉගෙන ගන්න ලැබෙන එක. right. primary education structure එකේ මම කිව්වා 9 common learning areas තියෙනවා අර මම කලින් කිව්ව එකේ activity based integrated curriculum. එතකොට පාඨමාලාවේ තියෙන දේවල් කියවලා ඉගෙන ගන්න එකට වඩා ක්‍රියාකාරකම් ඉතින් ගුරුවරයා සහ පන්තියේ ගුරුවරයා පමණ නෙමෙයි පන්තියේ අනිත් ළමයිනුත් එක්ක කණ්ඩායම් හැටියට එකතු වෙලා එතකොට ඒ අය තරත් ලබා ගන්න දැනුම ඒ අයගේ එක එක්කෙනාගේ තියෙන විශේෂත්වය විශේෂ හැකියාවල් ඒවා අඳුනගෙන ඒවා කොහොමද එකට බද්ධ වෙලා ගන්න අධ්‍යාපනය තමයි වැදගත් වෙන්නේ.
instead of textbooks ඒ කියන්නේ අපිට පුරුදු ටෙක්ස්ට්බුක් එක වෙනුවට වර්ක් බුක් කියන එක. ඒ කියන්නේ වර්ක් බුක් එකේ තියෙනවා ඒ ක්‍රියාකාරකම් කරන ක්‍රමවේදය මොකක්ද කියන එක. එතකොට මේ ක්‍රියාකාරකම් කරන ක්‍රමවේදය ගැන ගුරුවරයාත් දැනුවත් වෙන්න ඕනේ. ගුරුවරයාටත් තියෙන්න ඕනේ මේ වගේ ක්‍රියාකාරකම් කරන වර්ක් බුක් එකක්. Upon completion ඒ primary education එකේ ඉඳලා පහ ඒක සම්පූර්ණ කරන කෙනෙකුට ලැබෙන ගුණාංග තමයි තියෙන්නේ awareness of understanding of the home community leading to national and global context, understanding cultural, social, physical, biological environment. So මේ ඔක්කොම ලැබෙන්නේ පාඨමාලාවේ පොත් වලින් කියන එකට වඩා ක්‍රියාකාරකම් වලින්. ඒ අවුරුදු එකේ ඉඳලා පහ ඇතුළත මේ විෂය කොටස් 9කින් ගන්න පුළුවන්. ඒතකොට එතන ලොකු වෙනස්කමක් ලොකු ක්‍රියාකාරකමක් කරන්න තියෙනවා. මෙන්න මේ අර කිව්ව 9ට යටත් වෙන broad areas ටික තමයි මෙතන කියන language and literacy, science, technology, engineering, STEM අධ්‍යාපනයේ සෞන්දර්ය, aesthetic අන්තිම නිල් පාටෙන් දාලා තියෙන character and citizenship education part විෂය මට්ටමට පරිබාහිරව ගන්න පුළුවන්. ඒවා environmental and sustainable development, තිරසාර and සංවර්ධනය සහ education for the world of work. අධ්‍යාපනය අපි ලබා ගන්නේ නිකන් හුදෙක් ඒ අධ්‍යාපනය අරගෙන අපි කියන rote memory නිකන් මතක තියාගෙන නැවත වරක් ඒක reproduce කරලා ගන්න සාතිකයක් හැටියට නෙමෙයි. education for the world of work. අපි කොහොමද මේ ගන්න අධ්‍යාපනය දැනුම දක්ෂතාවය ආකල්ප තුනම එක්ක අහු කරලා කොහොමද අපි වෙළඳ පොළට නැත්තම් world of work එකට ගිහිල්ලා අපි කොහොමද අනුගත වෙන්නේ කියන එක. right. ඒ වෙනකම් මම කියන්න උත්සාහ කරේ මොනවද වෙලා තියෙන වෙනස්කම් රාමුව මොකක්ද යනාදී වශයෙන් මම කීපයක් ස්ලයිඩ්ස් පාවිච්චි කරන්නම් මෙතන වැදගත් වෙන key term subject and module කියන එක. අර කලින් අපි දැක්කා 6 පන්ති ඉඳලා අපිට කරිකියුලම් එක develop වෙන්නේ module and subjects and module කියන subject කියන එකේ අර්ථ දක්වීම තමයි දීලා තියෙන්නේ. මම හිතන්නේ අපි හැමෝම දන්න කතන්දරයක්. ඒක කියන්නේ designation section knowledge and learning in the curriculum. ඒක පුළුල් වපසරියක් දැනුම සහ ඉගෙන ගන්න අවශ්‍ය කරන දේ සඳහන් වෙලා තියෙන කොටස. උදාහරණයක් maths, science සමස්තයක් විදිහට ගත්තාම design and establish to develop understanding, skills and competency. ඒක විෂය ඇදලා තියෙන්නේ develop කරන්න දැනුම, තේරුම් ගැනීම, දක්ෂතාවයන් සහ නිපුණතාවයන්. module කියන එක ඊට වඩා ටිකක් වෙනස් එකක්. module කියන්නේ ඒ අර විෂයේ තියෙන එක්තරා කොටසක් learning content unit. ඒ කියන්නේ එක්තරා ඒකකයක්. ඒකකේ අන්තර්ගත වෙලා තියෙන්නේ ඒ ඒකකේ තියෙන්න ඕනේ ඉගෙන ගන්න ඕන කරන කොටස ප්‍රමාණය. subject එකක් කියන්නේ පුළුල් subject එකක් ඇතුලේ module කීපයක් තියෙන්න පුළුවන්. module කියන එක තමයි භාවිතා කරන්නේ ඒකකේ හැටියට දැනුම ආකල්ප නිපුණතාවයන් ලබා දෙන්නට. self contained learning covering a subtopic. ඒ කියන්නේ උප ටයිටල් එකක් ගන්න specify designated to achieve a set of designated learning out. ඉතින් මම නැවත වරක් පුන මම සඳහන් කරන learning outcome කියන එක. ඒ කියන්නේ මොනවද නිර්ණායකයන් තමයි ඉගෙනගත්ත දැනුම හෝ නිපුණතාවයන් මනින ක්‍රමය. ඒ මනින්න අපිට කියන්න පුළුවන් තියෙන නිර්ණායකයන් මොනවද කියන එක. structured content activities and assessment. ඒ කියන්නේ ඒ නිපුණතාවයන් නිර්මාණය කරන්න ඕන අවශ්‍ය කරන දේවල් හදන ක්‍රමවේද ඇක්ටිවිටිස් ක්‍රියාකාරකම් මොන ආකාරයෙන්ද ස්ට්‍රක්චර් වෙලා තියෙන්නේ සහ ඒ ක්‍රියාකාරකම් තුලින් තමන්ගේ දැනුම අවුට්කම් එක ලබා ගත්තද කියලා මනින්නේ කොයි ආකාරයේද ඇසෙස්මන්ට් කියන එකත් වැදගත් වෙනවා. ඒක විශ්වවිද්‍යාල මට්ටමේ වුණත් ඒක ටිකක් අමාරු කාර්යයක්. මොකද එතන අර නිකන් නොම්බරයක් බලාගෙන දෙන්න පුළුවන් නෙමෙයි. ඒක ගුරුවරයාට හෝ විශ්වවිද්‍යාල ආචාර්යවරයාට එක්තරා ජජ්මන්ට් එකක් කරන්න තියෙනවා සබ්ජෙක්ටිව් අවස්ථාවට ගියා. ඉතින් ඒකට එක්තරා පුහුණුවක් තියෙන්න ඕනේ. එක්තරා යම්කිසි ගයිඩන්ස් එකක් තියෙන්න ඕනේ. නිකන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. නැත්නම් එහෙම කරන්න ගියොත් වෙන්නේ ඒ පන්තියේ තියෙන විවිධත්වයේ අනුව හරියාකාර ඇගීමක් කරන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. මොඩියුල් එක අපි දන්න විෂය නැත්නම් සබ්ජෙක්ට් එක තියෙනවා. ඒකේ උප සබ් ටොපික් එකක් තමයි මොඩියුල් කියන්නේ. මොඩියුල් එකක තියෙන ගුණාංග කීපයක් තියෙනවා.
මොඩියුල් එකක් ගත්තාම ඒකට ඉලක්කයක් තියෙනවා අරමුණක් intended learning outcome. ඒ මොඩියුල් එක අවසානයේදී ශිෂ්‍යයාට තියෙන දැනුම දක්ෂතාවයන් මොනවද කියන ඒ දේ හරියට සඳහන් වෙන්න ඕනේ මොඩියුල් එකේ. එතකොට ගුරුවරයාගේ සහ ශිෂ්‍යයාගේ effort එක නැත්නම් උත්සාහය වෙන්න ඕනේ ඒ දේ ලබා ගන්න. ඒ දේ ලබා ගන්න එක assessment activities. assessment එක කරන්න ඕන activities ක්‍රියාකාරකම් තියෙනවා. ඒ ක්‍රියාකාරකම් මත assessment එක කරන criteria එක. ඒ මොඩියුල් එක ගත්තාම මේ intended learning outcomes සහ ඒක ලබා ගන්න ක්‍රියාකාරකම් ඒක මනින්නේ කොහොමද කියන එක ඉතාමත්ම වැදගත් වෙනවා. ඒක ඊතරම් පහසු දෙයක් නෙමෙයි. නමුත් ඒකට කාලයක් අවශ්‍ය වෙනවා. ඒක හරියාකාරව ක්‍රමවේදයක් සකස් වෙන්න ඕනේ. ඉතින් අපිට මේ තියෙන තත්ත්වයන් ගැන අපිට හරියට කියන්න අමාරු ඒක ඒ දේ හරියටම සිද්ධ වෙලා තියෙනවද කියන එක. learning resources තියෙන්න ඕනේ. මොන ආකාරයෙන්ද තියෙන්නේ සම්පත් and content details. ඉතින් ඒක ඔය මොඩියුල් එක ගත්තම ඒ ඔක්කොම ලක්ෂණ ටික ඒක සඳහන් වෙලා තියෙනවා. ඉතාමත්ම ගුරුවරයාට හෝ ඒ ආචාර්යවරයාට ඉතාමත්ම පහසුයි. ළමයින් උත් දන්න මොන ආකාරයේද ඒක නිකන් එක්තරා ආකාරයක සැලැස්මක් වගේ. එතකොට ඒක හරියට කරන්න අවශ්‍යතාවය තියෙනවා. මෙන්න මේක මම හිතන්නේ ගොඩක් දෙනෙක් දැකලා නැතුව ඇති. මේකට කියන්නේ බ්ලූම්ස් ටැක්සොනොමි කියන්නේ මේ ව්‍යවහාරයක් පාවිච්චි කරන්නේ පිරමීඩයක් එකේ තියෙන පල්ලෙහා ඉඳන් උඩට යනකොට මේකේ එක එක අධ්‍යාපනයේ සම්බන්ධ ගුණාංගයන් වෙනස් වෙන ආකාරය තියෙනවා. පල්ලෙහාම තියෙන්නේ රිමෙම්බරින්. හැමෝම දැන් මතක තියාගන්නේ. අපි අර මේ කවි සින්දු මතක තියාගන්න වගේ එක එක දේවල් අපි ඉස්කෝලේ යන කාලේ චක්‍රය මත දෙවරක් චක්‍රය හතරවරක් චක්‍රය මෙමරි එකකින් කරන්නේ. දෙවෙනි මට්ටමේ අන්ඩර්ස්ටෑන්ඩින් මෙමරි එකට උඩින් ගිය තේරුම් ගැනීම. තුන්වෙනි එකට ඒ දැනුම ඇප්ලයි යොදා ගන්න. ඊට විශ්ලේෂණය කිරීම ඇනලයිසිං. ඊට පස්සේ ඔයලා ඒක ඉවැලුවේට් කරනවා. උඩින්ම තියෙන ක්‍රියේට් කරන නිර්මාණය කරන්න. මේක අන්තර්ජාතික මට්ටමින් විශ්වවිද්‍යාලය සහ හැම ඒවා තියෙන එකක්. මොඩියුල් එකක ලර්නින් අවුට්කම් එක මොන ස්ථානගත වෙන්න ඕනේ කියන එක තීරණය කරන්නේ මේකයි. ඒ කියන්නේ මොඩියුල් එකක් තියෙන්නේ පල්ලෙහා මට්ටමේ නම් අපිට බලාපොරොත්තු වෙනවා ශිෂ්‍යයන්ගෙන් සහ ගුරුවරයා ඒක ලබා දීමේ අන්ඩර්ස්ටෑන්ඩින් and remembering කියන එක තමයි මූලිකව තියෙන්නේ. ඊට වඩා උඩ ලෙවල් එකට යනකොට බලාපොරොත්තු වෙනවා ඒක ඇප්ලයි කරන්න පුළුවන් කොහොමද? නැත්නම් ඒක ඇනලයිස් කරන්න ඕනේ. උඩම මට්ටමට යනකොට තමයි නිර්මාණය කරන්නේ කොහොමද ඒක ඉවැලුවේට් කරන්නේ. So මොඩියුල් එකක් හදනකොට මේ අවයවයන්ට attention එක දෙන එක ඉතාමත්ම වැදගත්. මේ ක්‍රමවේදයට කියන්නේ බ්ලූම්ස් ටැක්සොනොමි කියන්නේ ව්‍යවහාරය කිරීම එකක්. ඉතින් ඒකේ මේක පෙන්නලා තියෙනවා ට්‍රැඩිෂනල් ක්ලාස්රූම් එක මොන ආකාරයෙන්ද වෙනස් වෙන්නේ. ට්‍රැඩිෂනල් ක්ලාස්රූම් එකක පල්ලෙහා තියෙන හතර තමයි ක්ලාස්රූම් එකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඊටු ටික බලාපොරොත්තු වෙන්නේ ගෙදර ගිහලා තියෙන ක්‍රියාකාරකම් වලින්. ඉතින් මේක මම හිතන්නේ අලුත් දෙයක් වෙන්නදී මම හිතන්නේ පාසල් මට්ටමේ. නමුත් අපි ඕනම ප්‍රතිසංස්කරණයක මොඩියුල් සකස් වෙනකොට නිර්මාණය වෙනකොට මේ ක්‍රමවේද ස්ථානගත කරන්න ඕනේ. නැත්නම් ඒ ඇසෙස්මන්ට් ක්‍රියාකාරකම් ඉවැලුවේට් කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. කොච්චර දුරට ඒක අචීව් කරලා තියෙනවද කියලා. ඒකම තව එකක් අපි කතා කරන්නේ further learning කියන. අපි ප්‍රතිසංස්කරණය වැළුවම කතා කරලා තියෙන further learning. why further learning? අයි further learning කියන්නේ අපි දන්නවා මේක දීලා තියෙනවා විෂය නිර්දේශයේ කරන්න ඕන ටොපික්ස් දෙක කියලා තියෙනවා. නමුත් ඒක කරලා එතනින් එහාට යන එකට තමයි further learning කියන්නේ. extension to higher education and employment. further learning එක ඕන වෙන පාඨමාලාවෙන් තියෙනකොට තව දුරටත් යම් කිසි කොටසක් කරන්න ඉඩ තියෙනවා. ඒක තමයි මේ ශිෂ්‍යයාට වැඩිපුර අවශ්‍යතාවය නැත්නම් ඒ උත්සාහයක් දාලා ඒක ගන්න පුළුවන් ඇඩ්වාන්ටේජ් එක වාසිය ගන්න පුළුවන්. develop advanced skills beyond the subject. subject ඒ විෂය පාඨමාලාව ඒක තියෙනට වඩා තව ඉදිරියට ගිහිල්ලා කරන්න පුළුවන් හැකියාවක් තියෙන. and සහ student interest student ශිෂ්‍යයාට තියෙන කැමැත්ත අවශ්‍යතාවය මත. අනිත් එකක් තමයි transversal modules. අර කවිල්ල තමන් ගන්න විෂය තව දුරටත් ගෙන transversal කියන්නේ තිරස් අතර යන්න පුළුවන්. ensure overall rounded development. එක විෂයක් නෙමෙයි විෂය වටා තියෙන්න පුළුවන් දේවල්. social aesthetic ඒ වගේ දේවල්. beyond life skills to the 21 වෙනි සතවර්ෂයට අනිවාර්යයෙන්ම වැදගත් වෙන එකක් තමයි. මොකද විෂය නිර්දේශයට අනුව තියෙන දැනුම නිපුණතාවයන් වලට වඩා අනිත්
විෂයන් එක්ක බද්ධ වෙන දැනුම ඒක වැදගත් වෙනවා. ඒක 21 වෙනි සියවසේ තියෙන නිපුණතාවයක් හැටියට develop values and citizenship. එතකොට මේ ප්‍රතිසංස්කරණවල මේ කරුණු දෙක අන්තර්ගත කරලා තියෙනවා. එකක් ඇවිල්ලා විෂය නිර්දේශයේ තියෙනකට වඩා තවදුරටත් ඒ කියන්නේ සිරස්ව උඩට යන්න පුළුවන් further learning කියන එක සහ තිරස්ව යන්න පුළුවන් transversal learning කියන එක. ඒ එක එක මට්ටම් වලදී ඒ ගැන කොහොමද යන්න ඕනේ විෂයන් කියන එක සඳහන් කරලා තියෙන ප්‍රතිසංස්කරණවලදී. ස්කූල් ක්‍රෙඩිට් මෙන්න මේක ඊට වැදගත් වෙනවා. මම හිතන්නේ අපේ කාලේ තිබිච්ච එකක් හැටියට නෙමෙයි ක්‍රෙඩිට් කියන එක. මට ස්වාමීන් වහන්සේ කිව්වා මට මතකත් නෑ අපේ කාලේදී පීරියඩ් එකක් කොච්චර කියලා. මගේ මතකයේ තිබුණේ පීරියඩ් එකක් කියන්නේ පැයක කාලයක් කියලා. හැබැයි මට දැන් මතක් වෙනකොට ස්වාමීන් වහන්සේ කිව්වා විනාඩි 40ක් කියන එක තමයි 40 minutes. So මේ ප්‍රතිසංස්කරණ වලින් ඉදිරිපත් වෙලා තියෙන්නේ පීරියඩ් එකක් විනාඩි 50ක කාලයකට ගෙන්න කියන එක. So එතකොට ගැටලුවක් එනවා දැන් 41 කොහොමද 50ට වෙන්නේ 50 යන්නේ කාලය විතරක් වැඩි කරනවද නැත්නම් ඒ අනුව අන්තර්ගතයත් කරිකියුලම් එක වෙනස් වෙනවද කියන එක. 50 කියන නම්බරය විදිහට මැජික් නම්බර එකක් නෙමෙයි. ඒක මම දන්න තරමින් උසස් අධ්‍යාපන ශාස්ත්‍රයේ ඒගොල්ලෝ ටෙස්ට් කරලා තේරුම් අරන් තියෙනවා විනාඩි 50ක් කියන එක ඒ කාලය ශිෂ්‍යයෙකුට ඒකාකාරී විදිහට අවධානය යොමු කරන්න පුළුවන් ඒ කියන්නේ ප්‍රශස්ත කාලයක් හැටියට ඔප්ටිමම් ටයිම් එකේ. ඊට වඩා වැඩි වුණොත් ටිකක් ඒක නිකන් වැඩක් නැති වෙනවා. වතුර මොකක් හරි වීදුරුවකට දාලා ඒක උතුරලා යනවා ගැන ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න බෑ. ඒක විනාඩි 50 කියන එක ප්‍රශස්ත කාලයක් හැටියට තමයි. එතකොට ක්‍රෙඩිට් එකක් කියන්නේ ඒ කියන්නේ විනාඩි 50 ඒවා 10ක් පීරියඩ් 10ක විනාඩි 500ක් යන්නේ ක්‍රෙඩිට් එකක් හැටියට යන්නේ. විශ්වවිද්‍යාල මට්ටමින් උත් ඒ විදිහට තමයි අපි තීරණය කරන්නේ. ඒක යන්නේ විනාඩි 60ක එකක් හැටියට. මේක විනාඩි 50යි. දැන් විශ්වවිද්‍යාලවල වෙනසලා තියෙන 60 කියන 50ට දක්වා අඩු කරලා තියෙනවා. මොකද අර මම කිව්ව ඒ කාරණාව හින්දාම තමයි. ඊට අමතරව out of class විනාඩි 100ක්. එතකොට එක ක්‍රෙඩිට් එක කියලා කියන්නේ ශිෂ්‍යයෙක් විනාඩි 600ක් යොදවන්න ඕනේ. ඒ විනාඩි 600න් පන්ති කාමරේ විනාඩි 500යි. විනාඩි 50 ඒවා පීරියඩ් 10ක් සහ ඒ හැම විෂයකට තව විනාඩි 100ක තමන් සොයාත්ව කරන ක්‍රියාකාරකම් මහන්සිලා කරන එක self learning වගේ එකක්. ඒතකොට එහෙම තමයි ඒක ක්‍රෙඩිට් එක දෙන්නේ. Curriculum develop should break 10-hour units enabling to earn one credit each. ඒක ක්‍රෙඩිට් එක ලබා ගැනීමට curriculum එක හදනකොට විනාඩි ඒ කියන්නේ පැය 10 ඒවා ඒකක හැටියට තමයි කඩන්න ඕනේ. මම ටයිම් ටේබල් එක පෙන්නන්නම් එහා පැත්තේ. example 3 credit module යම් කිසි විෂය එකකට තියෙනවා නම් ඒකට ක්‍රෙඩිට් 3ක් කියලා නිර්දේශ කරන්න නම් ඒකට තියෙන්න ඕනේ පැය 30ක කාලයක් තියෙනවා. පැය 30න් විනාඩි 50 ඒවා තියෙනවා කීපයක්. අර විනාඩි 10 ඒවා තියෙනවා කීපයක්. එහෙම තමයි පැය 30 හැදෙන්නේ. right? පැය 30 කියන්නේ පන්ති කාමරේටම පැය 30 නෙමෙයි. ඒකත් එක්කම සමගාමී යන ස්කූල් ක්‍රෙඩිට් එක යන එක තමයි formative learning. මේක මම සම්මතයේ පාවිච්චි කරන වචනය formative learning කියන්නේ ක්‍රියාකාරකම් හරහා ඉගෙන ගන්න එකක්. ඒකේ තියෙන බැරෑරුම් එක තමයි මේ අපි ප්‍රශ්න පත්‍රයක් දීලා තමන් මතකයෙන් කරන හැටි නෙමෙයි පන්තියේ දෙන ක්‍රියාකාරකමට කොහොමද තමන් ඒකට මුහුණ දීලා ඒක සමහර වෙලාවට තනියෙන් සමහර වෙලාවට කට්ටියක් එක්ක කණ්ඩායමක් එක්ක ඒ කරන ක්‍රියාකාරකම ඇගයීමේ ක්‍රමයක් තියෙන්න ඕනේ. ඒකට ඒ සඳහා ගුරුවරයාට හැකියාව සහ ගුරුවරයා සතුව තියෙන්න ඕනේ ඇගයීමේ ක්‍රමය. ඒ විතරක්ම නෙමෙයි ඒ ඇගයීමෙන් ඒ ලැබෙන ලකුණු ඇයි එහෙම ලකුණු ලබා දුන්නේ කියන එක ෆීඩ්බැක් එකක් හැටියට ශිෂ්‍යයාට ලැබෙන්න ඕනේ. මොකද ෆෝමැටිව් ලර්නින් කියන්නේ ඒ ටර්ම් එක ඇතුළත කාලයත් එක්ක එයාට තේරෙනවා මම කරන වැඩවල වෙනස්කමක් තියෙනවා. මම ඒක ගුරුවරයාගෙන් ඒක ප්‍රතිචාරය එයාගෙන් ලැබෙන්න ඕනේ. ඒකට ඒ අනුව තමයි ඔකට වෙනස් වෙන්නේ. නමුත් විභාගයේ ටර්ම් එක අන්තිමේ දෙන්නේ අපි කියන්නේ සමේටිව් ලර්නින් කියලා. එක විභාගයයි ටර්ම් එකේ කරපු ඔක්කොම ටික පැය දෙකෙන් චෙක් කරනවා. සමහර වෙලාවට තමන් හොඳ මානසිකත්වයෙන් ඕ ලෙඩ වෙලා හිටියොත් ඒකට උත්තර දෙන්න බෑ. නමුත් ෆෝමැටිව් ලර්නින් කියන එක ටර්ම් එකක් ඇතුළත තියෙනවා. එකක් මිස් වුණත් තමන්ට ඒක දෙනවා. ඒකේ මූලිකම වැදගත්කම ක්‍රියාකාරකම් තුලින් තමන්ට ලැබෙන ප්‍රතිචාරයෙන් ඉගෙන ගන්නවා. අරගෙන වෙනස් කර ගන්නවා. ඊළඟ සැරේට ඊට වඩා වෙනස් විදියකට එනවා. ඒක නිකන් උදාහරණයක් අපි ක්‍රීඩාවක් ප්‍රැක්ටිස් කරනවා වගේ. අද වැරදින එක හෙට හරි ගස් ගන්න ඕනේ. ඉතින් ඒකත් මේ අධ්‍යාපන ශාස්ත්‍රයේදී මේ පන්තියේ කරන ක්‍රියාකාරකම් වලටත් ඒක යොදලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒක ඇත්තට වැදගත් එකක්. ඒකින්ද තමයි මම හිතන්නේ මේ ප්‍රතිසංස්කරණ වලින් දකින්න මම වැදගත් අංගයක් තමයි
විශ්වවිද්‍යාලය කියන්නේ මෙතනින් එහාට ඒ ලෙවල් වලින් පස්සේ විශ්වවිද්‍යාලය හෝ වෘත්තීය අධ්‍යාපනයට යනකොට තමන් එක්තරා ආකාරයකට ඒ තියෙන පද්ධතියට අවශ්‍ය කරන ආකාරයට හැඩ ගැහෙන්න ඕනේ. මේ ෆෝමටිව් ලර්නින් කියන එක ඒක විශ්වවිද්‍යාල මට්ටමින් යොදා ගන්න ක්‍රමවේදයක්. ඉතින් ඒකට දැම්ම ඉඳලා නැත්තම් ඒ ලෙවල් කරලා ඉවරලා ඒකට අනුගත වෙනකොට ඒක සමාජයට ප්‍රමාද වැඩි. ඉතින් මම හිතන්නේ මේකේ මේ වෙනස් වීම ප්‍රතිසංස්කරණය එක්තරා දුරකට ඒ විශ්වවිද්‍යාල මට්ටම තමන්ට දිගටම ලයිෆ් ලොං ලර්නින් වලට ගෙනියන්න පුළුවන් ආකාරයේ සකස් වෙලා තියෙනවා කියන එක තමයි මගේ හැඟීම. Formative opportunities for every student to get feedback on personalized learning. හැබැයි ඉතින් මේකට ඉතාමත්ම වැදගත් අන්දමේ සම්පත් යොදන්න වෙනවා. මොකද හැම ස්ටුඩන්ට් කෙනෙකුටම එයාගේ කරන ක්‍රියාකාරකම දිහා බලලා ඒකට ලකුණු දෙන්නේ කොහොමද? ඒ ලකුණු වලින් 70% තමයි ගන්නේ අවසාන ලකුණු වලට. 30%ක් විභාගයෙන් ලකුණු ගන්න. ඒ 70යි 30 කියන එක වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුරුදු රිපෝට් කාඩ් එකේ හැටියට නෙමෙයි මේක යන්නේ ස්කූල් බේස් ඇසෙස්මන්ට් ලකුණු 90 දෙනවා ග්‍රේඩ් එකක් A B A- B+ EF දක්වා. ඒ හැම එකටම දෙනවා ග්‍රේඩ් පොයින්ට් වැලියු GPV කියන ග්‍රේඩ් පොයින්ට් වැලියු එකක්. ඉතින් තමන් ගන්න ලකුණු 90 කීයද? ඒ කියන්නේ ඊටාම හොඳට කරපු එක්කෙනෙකුට ඒ ලකුණක් හම්බ වෙනවා ග්‍රේඩ් පොයින්ට් වැලියු එක 4යි. එයා ඒ විෂය කරලා තියෙන්නේ ක්‍රෙඩිට් 3ක එකක් නම් 3 වරක් 4 12යි. එයාගේ ලකුණු වලට ඒක ලකුණු 12ක් ලැබෙනවා. එයා කරලා තියෙන්නේ ඒ සබ්ජෙක්ට් ඒ විෂයට ක්‍රෙඩිට් 3ක එකක් ලැබුණේ B+ එකක් නම් ඒ B+ එකේ GPV ග්‍රේඩ් පොයින්ට් වැලියු එක 3.33. එතකොට 4 වැඩි කිරීම 3.3. කලින් හම්බුනේ එක 12යි. දැන් හම්බු වෙන්නේ කියලා හම්බු වෙන්නේ 9යි ගානක් හෝ 10ක් වගේ ගානක්. ඒ අනුව තමයි ලකුණු ලැබෙන්නේ. නැත්තම් නිකන් ප්‍රශ්න පත්‍රයක් දිහා බලලා එහෙම ලකුණක් දෙනවා කියන එක නෙමෙයි තියෙන්නේ. මේක තමයි සමස්තයක් හැටියට විශ්වවිද්‍යාලය අන්තර්ජාතික මට්ටමේ විශ්වවිද්‍යාලවල පාවිච්චි කරන ක්‍රමවේදය. ඉතින් මම අර කලින් කිව්වා වගේ මේ ප්‍රතිසංස්කරණයේ එක්තරා දෙයක් පැහැදිලි වෙනවා ඒ දිශාවට ඒ පර්ස්පෙක්ටිව් එකට යන ආකාරයෙන් මේක යම්කිසි ආකාරයක හිතලා තියෙනවා කියන එක. නමුත් ඒකෙන් කියන්නේ මේක අවශ්‍ය කරන රාමු ඇවිල්ලා තියෙනවද අවශ්‍ය කරන අඩිතාලම ඇවිල්ලා තියෙනවද අවශ්‍ය කරන ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඇවිල්ලා තියෙනවද කියන එක අපිට කියන්න අමාරුයි. ස්කූල් බේස් ඇසෙස්මන්ට් වල තියෙන assessment practices වල තියෙන මූලික කරුණු පහක් තියෙනවා. එකක් enhanced student centered learning. අපි බලාපොරොත්තු වෙන්නේ ශිෂ්‍යා ප්‍රමුඛ ශිෂ්‍යාර්ථ නාභිගත වෙච්ච අධ්‍යාපනයක්. එයාගේ ඒ හරහා ලැබෙන understanding critical thinking දෙවෙනි එක වෙලා promote equity and inclusion. සමානත්වය සියලු දෙනාටම සම්බන්ධ වෙන්න පුළුවන් ආකාරයේ accommodate diverse learning needs language background social cultural context. තුන්වෙනි එක fostering 21st century skills and beyond. අපි එක්තරා රාමුවකට එක්තරා වින්ඩෝ එකකට ගැලපෙන එකක් නෙමෙයි මේක කාලයත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. ඒ කාලයත් එක්ක වෙනස් වෙන ආකාරයට ගැලපෙන ආකාරයේ නිර්දේශයක් වෙන්න ඕනේ. මොකද අපි දන්නේ මොන ආකාරයේ අභියෝගයන් 21 වෙනි වර්ෂයේ එනවද? ඒවට මුහුණ දෙන්න තියෙන තාක්ෂණය තාම ඩිවෙලොප් වෙලා නැහැ. අපි දන්නේ ප්‍රශ්නත් දන්නේ නැහැ පිළිතුරුත් දන්නේ නැහැ. ඒකින්ද ඊටාම සංකීර්ණ අවස්ථාවක්. ඒකින්ද ඒක දිහා බලලා විෂය නිර්දේශයකට අවශ්‍ය කරන මේ නිපුණතාවයන් ඩිවෙලොප් කරනවා කියන එක ඒ තරම් පහසු කාර්යයක් නෙමෙයි. නමුත් ඒක කරන්න ඕනේ දෙයක්. ඒක කාලයත් එක්ක අනුවර්තන වෙවි වෙන්න ඕනේ දෙයක් තමයි කියලා මම හිතන්නේ. strengthening teacher professionalism. ඔක්කොම මේ වගකීම ශිෂ්‍යයාට පවර්ලා ශිෂ්‍යයාට ඉගෙන ගන්න කියලා බෑ. මේ ක්‍රමවේදයේ ඉතාමත්ම බරපතල වගකීමක් පවරනවා ගුරුවරයාට. ගුරුවරයාට දැනගන්න ඕනේ මේ කොහොමද මේ ඇසෙස්මන්ට් කරන්නේ මේ නිපුණතාවයන් ලබා දෙන්න මොන ක්‍රමවේදයකට පාවිච්චි කරන්න ඕනේ. ඒ ලබා දෙන තුලින් ශිෂ්‍යාව මේ ඉවැලුවේට් කරන්නේ කොහොමද? ඉවැලුවේට් කරලා එයාට ඒ ෆීඩ්බැක් ඒ ප්‍රතිචාරය ලබා දීලා ශිෂ්‍යයාගේ වැරදි තැන් හරිගස්ස ගන්න කොහොමද කියන එකට ගුරුවරයාට හැකියාවක් තියෙන්න ඕනේ. මේ ප්‍රොෆෙෂනල් training support relevance efficiency and lifelong learning කියන එක ඉතාමත් අවශ්‍යයි. support relevance ඒ කියන ඒ උචිත ආකාරයට විෂය නිර්දේශය සහ ඇසෙස්මන්ට් එක වෙලා තියෙනවා කියන එක. කරිකියුලම් මේ ප්‍රතිසංස්කරණ වල කතා කරන වචන තමයි blended learning කියන එක. මම හිතන්නේ ඒක ඉංග්‍රීසි භාෂාවෙන් උකහාගත් එකක්. blended learning කියන්නේ classroom
අපි කියන face to face F2F කියලා කියන්නේ face to face. පන්තියේ ගුරුවරයයි ශිෂ්‍යයෝ එක වෙලාවෙ ඉඳගෙන මූණට මූණ දී සම්බන්ධ වෙලා කරන එක. ඒකේ අනිත් කෙරවල තමයි online learning. ඒ කියන්නේ ගුරුවරයා නෑ, ගුරුවරයා සම්බන්ධ වෙන ශිෂ්‍යයත් එක්ක remotely online. නමුත් එතකොට ඒ දෙක අතර එකතුවක් තමයි මේ විච්ඡේදනයක් තමයි blended learning කියලා කියන්නේ. blended learning එකේ classroom එක විතරක්ම නෙමෙයි remotely කරන එකත් නෙමෙයි දෙකේ අතර තමයි. ඒකේ වැදගත්කම තියෙනවා. classroom එක කරන එකෙන් තියෙනවා එක්තරා සීමාවල් තියෙනවා. online විතරක් කරන්න ගියාම සීමාවල් තියෙනවා. මොකද හේතුව ඒකට අවශ්‍ය කරන infrastructure connectivity හැමෝටම නොතියෙන්න පුළුවන්. ඒකට ඊළඟට ඒකට අවශ්‍ය කරන දැනුමක් තියෙනවා. ඒකට ලොකු උත්සාහයක් මානසිකයක් දරන්න ඕනේ. ඉතින් blended learning එකේදී හැකියාවක් තියෙනවා අර දෙකේ තියෙන අඩුපාඩු එක්තරා දුරකට මැදකට ගේන්න. ඉතින් මේ blended learning කියන එක විශේෂයෙන්ම හඳුන්වලා දුන්නේ 2019 COVID වසංගතය ආවට පස්සේ ඒ වෙනකන් තිබුණේ face to face F2F කියන එක. නමුත් අපිට සිද්ධ වුණා face to face physically සම්බන්ධ වෙන්නේ නැතුව කරන්න. එතකොට අපි ගියේ completely online learning එකට. ඒකට එක්තරා දුරකට ඒ හැකියාව තිබුණා, ඒ මේ සම්පත් තිබුණා අයට විතරයි ඒක ලබා ගන්න හැකියාව තිබුණේ. මම දන්න විශ්වවිද්‍යාල වුණත් රජයේ විශ්වවිද්‍යාලවලට ඒක 100% සාර්ථකව පරිපූර්ණ හැටියට කරන්න හැකියාවක් තිබුණේ නැහැ. නමුත් කාලයත් එක්ක අපි තේරුම් ගත්තා ඒක වෙනස් වෙන්න ඕනේ. නමුත් ඒක වෙනස් වෙමින් පවතිනවා. මට හැබැයි කියන්න අමාරුයි මේක අපි හිතන තත්ත්වයට මේක වෙනස් වෙලා තියෙනවද නැද්ද කියන එක මට සැකයක් තියෙනවා. blended learning එකට යන්න පුළුවන්ද කියන එක. මේ තවත් අලුත් අර්ථකථනයක් මම දන්නේ flipped classroom කියන එක. flipped classroom කියන්නේ දැන් පන්තියේ තියෙනවා, ගෙදර තියෙනවා. මේ දෙක හුවමාරු කරගන්නවා. පන්තිය කරන්න බලාපොරොත්තු වෙන පළවෙනි එක ඇවිල්ලා traditional classroom. පළවෙනි තීරුව ඇවිල්ලා traditional classroom එකේ ක්ලාස් එකට යනවා, ගුරුවරයා උගන්වනවා, ගෙදර ඇවිල්ලා homework කරනවා. ඒකනේ අපි සාමාන්‍ය සිද්ධාන්තයනේ. එතකොට සමහරලාට homework කරන්න ගියාම දෙමව්පියන්ගේ උදව්ව ඕනේ වෙනවා. දෙමව්පියන්ට කරදරයි සමහරලාට ළමයින්ට වඩා homework කරන්න. right? නමුත් ඒක නෙමෙයි අපි නමුත් ඒක තමයි සාමාන්‍ය සම්මත ක්‍රමය. අලුතෙන් හඳුන්වලා දීලා flip classroom කියන එක. ඒකෙ වෙන්නේ පන්තියට එන්න කලින් කරන්න ඕනේ දෙක ළමයා ගෙදරදී කරලා එන්නේ. පන්තියට ඇවිල්ලා කරන්නේ ක්ලාස්රූම් එකේ ඒ කරපු දේ ගැන සාකච්ඡා කරනවා. ඊට පස්සේ පන්තිය ඉවරනන් පස්සේ ළමයා ගෙදර ගිහිල්ලා තනියෙන් බලනවා ඒ සාකච්ඡාව තමයි මුලින් සැලසුම් කරගත්ත ඒ කරපු දේ පන්තියේ සාකච්ඡා කරපු දෙකත් එක්ක අන්තර්ගත කරලා තනියෙන් ඉගෙන ගන්න බලනවා හරියට තමන්ට අවශ්‍ය දේ. මේ ක්‍රමවේදය සාර්ථකයි කියලා තමයි උසස් අධ්‍යාපන ශාස්ත්‍රයෙන් අපිට දැනුවත් වෙලා තියෙන්නේ. මේ ක්‍රමයේ සමහර ගුරුවරුන්ට මේක වැදගත් වෙනවා, සමහර ශිෂ්‍යයන්ට සමහර විෂයන්ට මේක වැදගත් වෙන්න පුළුවන් ෆ්ලිප් ක්ලාස්රූම් එකේ. මොකද අර සම්ප්‍රදායික ක්‍රමයේදී පන්තියේ ගිහිල්ලා ගෙදර ගිහිල්ලා ඒතකොට ළමයි ටයර්ඩ් එක කරන්න අමාරුයි. මේකෙදි ඒ තමන් ඒ විෂයට තියෙන කැමැත්ත අනුව ඒගොල්ලෝ එක්තරා දුරකට මේ ප්‍රිපෙයාර් වෙලා සූදානම් වෙලා ඉන්න පුළුවන්. එතකොට අනිත් අයත් එක්ක සාකච්ඡා කරාම ඒගොල්ලන්ගේ දැනුම තව දුරටත් වැඩි වෙනවා. ඒතකොට ගෙදර ගිහිල්ලා කරන්නේ ඉතුරු ටික කරන්නේ. මේ ක්‍රමවේදය මම දන්නේ මේක ප්‍රතිසංස් කරන වල කතා කරලා තියෙනවා කියලා. ඒක සාමාන්‍ය උසස් අධ්‍යාපන ශාස්ත්‍රයේ භාවිතා කරන ක්‍රමවේදයක්. ඒක ඒ පුහුණුව නැත්නම් ඒ තින්කින් එක මේකට අපිට පාවිච්චි කරන්න පුළුවන් කියලා මම හිතන්නේ. අවසානයේ මම තව එකක් දෙකක් ගන්න ඊට පස්සේ අපිට සාකච්ඡාවට යන්න පුළුවන්. මේ ඇවිල්ලා ජූනියර් සෙකන්ඩරි এডুকেෂන් මතකනේ ජූනියර් අපි මට්ටම් කීපයක් ගත්තා. ජූනියර් සෙකන්ඩරි এডুকেෂන් එක කියලා කියන්නේ grade 6 7 8 9 ඒකේ ඔය රතු පාටෙන් දාලා තියෙන්නේ කරන්න ඕන සබ්ජෙක්ට්ස් වල ක්‍රෙඩිට් ප්‍රමාණය. ඒකේ කියනවා මේ 6 ඉඳලා 6 7 8 9 grade 6 to grade 9 grade 9 එක අවසානයේදී විභාගයක් තියෙනවා. 6 ඉඳලා 9 වෙනකන් යනවා. එක වාරයකට ක්‍රෙඩිට් 35ක්. අපි දැන් ක්‍රෙඩිට් එකක් කියලා කිව්වේ මොකද්ද? ඒක ක්‍රෙඩිට් එකක් කියලා කියන්නේ පැය 10ක එකක්. රයිට්? එතකොට මේකේ මේ මට්ටමේදී 6 ඉඳලා 6 7 8 9 දී essential subject කියලා කියන්නේ අනිවාර්ය subjects වලින් ක්‍රෙඩිට් 28ක් ගන්න ඕනේ. මම ඊළඟ ස්ලයිඩ් එකේ පෙන්නනවා කොහොමද ඒක දෙන්නේ කියලා. ඊළඟට sports clubs and societies ක්‍රෙඩිට් අර වරන් ඇතුලේ ක්‍රෙඩිට් දෙකක් ගන්න ඕනේ 28යි 2යි 30යි. further learning අපි කතා කරා further learning කියන එක තේරුම මොකද්ද? තමන් කරන විෂයේ
තව දුරටත් ගෙනියන්න. further learning කියන subjects වලින් credit 3ක් ගන්න ඕනේ. 33යි. transversal learning කියන අපි කිව්වේ පරිපූර්ණ කෙනෙක් කරන්න තිරස් හොයන්න පුළුවන් ඉගෙන ගන්න අවශ්‍ය දේවල් දෙකයි. එතකොට ඒ ටික එක්ක කරොත් 28යි 2යි 30යි 35යි. ඒ එක ටර්ම් එකකදී ක්‍රෙඩිට් 35ක් ඔය ආකාරයෙන් තමයි හැදෙන්නේ. ඒ කියන්නේ සබ්ජෙක්ට්ස් 14ක් ගන්න ඕන ක්‍රෙඩිට් 28ක් ලැබෙන. ස්පෝර්ට්ස් වලින් ක්‍රෙඩිට් 2ක් ලැබෙනවා. ෆර්දර් ලර්නින් වලින් ක්‍රෙඩිට් 3ක් ලැබෙනවා. ට්‍රාන්ස්වර්සල් ලර්නින් වලින් ක්‍රෙඩිට් 2ක් ලැබෙනවා. ඒ 35යි ටර්ම්ස් අවුරුද්දකට ටර්ම්ස් 3ක් තියෙනවා. ඒ කියන්නේ පැය 1050ක කර්තව්‍යයක් කරන්න ඕනේ ශිෂ්‍යයෙක්ට මේ මට්ටම ලබා ගැනීම. ඒක 9 පන්ති වුණාම තියෙන ඒ ජාතික මට්ටමේ කරන විභාගයකින් තමයි ලකුණු ලබා ගන්න පුළුවන් වෙන්නේ. මේ එක උදාහරණයක් මේ මට්ටමේදී මේකෙන් පෙන්නනවා අර කිව්ව පළවෙනියටම තිබුණේ මොකද්ද? ඒ කොටුවේ essential subjects credit 28ක්. මේ තියෙන essential subjects වල තියෙන එකේ ඉඳලා 14 තියෙනවා. ඒ ක්‍රෙඩිට් ගාන එක්කව කරාම 28යි අන්තිමට ස්පෝර්ට්ස් වලට 2යි. ඒකෙන් තමයි 30 හැදෙන්නේ essential subjects වලින්. ඊළඟට further learning කියන එකේ තියෙනවා ක්‍රෙඩිට් 3ක් transversal learning 2ක් තියෙනවා. further learning වලින් තියෙන ක්‍රෙඩිට් 3ක් මේ ක්‍රෙඩිට් ගාන තමයි පල්ලෙහාම දාලා තියෙන්නේ 30 3 2 කියලා. transversal learning වල appreciate literature, media studies, global studies, health and sports, aesthetic, digital citizenship ඒවයින් ක්‍රෙඩිට් 2ක් ගන්න ඕනේ. එහෙම කළා තමයි ටර්ම් එකට ඕන කරන ක්‍රෙඩිට් 35 හදන්නේ. ඉතින් මේ essential subject ඒකට අවශ්‍ය කරන විෂය නිර්දේශ ටෙක්ස්ට් බුක් එකකින් නෙවෙයි ඒක වර්ක් බුක් එකකින් ලබා දෙන්නේ. ටෙක්ස්ට් බුක් කියන කතන්දරය මේකේ නෑ. and මේකෙන් පස්සේ මෙන්න මේ වගේ කාලසටහනක් තමයි උදාහරණයකට හැටියට දීලා තියෙන්නේ. විනාඩි 7:40 ඉඳලා 8:00 විනාඩි 50 මේකේ තිබුණ ලැන්ග්වේජ් ඒ කියන්නේ එකම දේ තියෙන්නේ අර කිව්ව සබ්ජෙක්ට්ස් 14 මෙතන තියෙන සබ්ජෙක්ට්ස් 14ක් තියෙන්නේ. සබ්ජෙක්ට්ස් 14යි 15 වෙනි එක රතු පාටෙන් දාලා තියෙන්නේ ස්පෝර්ට්ස් ක්ලබ්ස්. ඒවට පන්තිය නෙමෙයි පන්ති පරිබාහිරව. ඒ සබ්ජෙක්ට්ස් 14 මේක ඇතුළේ දාලා තියෙනවා ඉන්ටර්වල් එකකුයි බ්‍රේක් එකකුයි. 7:40ට පටන් ගන්න පාසල ඉවර වෙන්නේ දවල් 2ට. අතරමඟදී බ්‍රේක් දෙකක් තියෙනවා ඉන්ටර්වල් එකක් තියෙනවා විනාඩි 20ක සහ බ්‍රේක් එකක් තියෙනවා නැවතවරක් විනාඩි 10ක. මේක උදාහරණයක් හැටියට ගත්ත ටයිම් ටේබල් එකක්. මේ අර 6 7 8 9 කියන අර ක්‍රෙඩිට් 35 ගන්න පුළුවන් ආකාරයේ ටයිම් ටේබල් එකක් විනාඩි 50ක පීරියඩ් එකකුත් එක්ක එතකොට දැන් හැම අවුරුද්දක හැම ටර්ම් එකකම මේ වගේ ටයිම් ටේබල් එකක් හදන්න වෙනවා. මේක නිකන් එක උදාහරණයක් පමණයි. මේ ඇවිල්ලා ජූනියර් සෙකන්ඩරි এডুকেෂන් එක ඊට පස්සේ සීනියර් සෙකන්ඩරි এডুকেෂන් පාර්ට් 1 කියලා කියන්නේ 10 11 පාර්ට් 2 P2 කියලා කියන්නේ 12 13 ඒකෙත් අර වගේම කියලා තියෙනවා පාර්ට් 1 කියන්නේ 10 11 තියෙනවා ටර්ම්ස් T1 2 2 ටර්ම්ස් පහක් තියෙනවා. ඒකෙත් ඉතින් තියෙන කම්පල්සරි මොඩියුල්ස් ඉලෙක්ටිව් මොඩියුල්ස් යනාදී වශයෙන් තියෙනවා. එහෙම ඒ සංයෝජනය එක ටර්ම් එකකට එනවා 1750 350 පහයි ග්‍රේඩ් 12 ගියාමත් ඒ විදිහට තියෙන්නේ. සෝ ওই විදිහට තමයි මේකේ සංයුතිය හැදිලා තියෙන්නේ ක්‍රෙඩිට් සහ මොඩියුල් පාවිච්චි කරලා. රයිට්. මම නික උදාහරණ දෙකක් විතර ගත්තේ අවශ්‍ය නම් කතා කරන්න අන්තිම ස්ලයිඩ් එක. රයිට්. අපි මේ ඔක්කොම කතා කරුවා මූලිකව මම සඳහන් කරුවේ මොඩියුල් සහ ලර්නින් අවුට්කම්ස් කියන එක තමයි ලොකුම චැලෙන්ජස් දෙයක් ඇති තියෙන්නේ. ඒක කොහොමද අර්ථ දක්වන්නේ, ඒක ක්‍රියාකාරවලට නංවන්නේ and සහ ඉවැලුවේට් කරන එක. ඒකට ගුරුවරයාට ලොකු වගකීමක් තියෙනවා, ක්‍රමවේදයකුත් තියෙන්න ඕනේ. අභියෝගයන් මේ මට හිතෙච්ච අභියෝගයන් තමයි මම හිතන්නේ ඔබතුමාලා දකින්න පුළුවන් මේක සමාජයට වෙනස් ආකාරයේ inadequate infrastructure, classroom, laboratories, libraries, sanitation, sports facility. මොකද අපි කතා කරපු හැම එකකම තියෙනවා පන්තිකාවනේ පරිබාහිර ක්‍රියාකාරකම්, ක්‍රීඩා, ඊළඟට පන්තියත් එක්ක සාමූහිකව කරන කටයුතු.
ඒකට අපි දැන් තියෙන ක්‍රමවේදය දැන් අපිට තියෙන ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් යටිතල පාසුකම් ප්‍රමාණවත්ද කියන ප්‍රශ්නේ ඇති වෙනවා. දෙවෙනි එක uneven digital resources. අපි මේ කියන හැම එකක්ම තියෙන්නේ ටෙක්ස්ට් බුක් එකක් වෙනකොට වර්ක් බුක් එක දැනට බලාපොරොත්තු වෙන්නේ ඒක ඩිජිටලයිස් වෙච්ච එකක් හැටියට ඒක QR කෝඩ් එකකින් අරගෙන ඩවුන්ලෝඩ් කරලා ඒකට තියෙන ඇක්සස් එක. ඒවත් කරන්න නම් මේ ඩිජිටල් නෙට්වර්ක් එක හැමෝටම එක ආකාරයකට අපි කතා කරනවා ඉක්විටි and ඉන්ක්ලූසිව්. ඒකට ගැලපෙන විදිහට ඒක සමස්තයක් හැටියට තියෙනවද නැද්ද කියන එක අපිට ප්‍රශ්නයක්. ඒක ලබා ගන්න නම් මොන ආකාරයෙන්ද අද නැත්තම් කොහොමද මොන ආකාරයෙන්ද ඒක සංවර්ධනය වෙන්න ඕනේ වෙනස් වෙන්න ඕනේ කියන එක දැනුවත් වෙන්න ඕනේ. outdated administration. ඒ කියන්නේ අධ්‍යාපන පරිපාලනය fragmented ඒවා යුනිට් හැටියට තියෙන ඒකාකාරීව නැහැ. තාම යන්නේ paper base. කඩදාසි වල තියෙන හැම එකක්ම ලියුම් මතින් ලියන්න ඕනේ. දැන් ඔක්කොම ක්‍රමවේදයේ තියෙන ඩිජිටල් තාක්ෂණයට යන්න ඕනේ. ඒකට යන්න හැකියාවක් තියෙනවද? Slow to respond to dynamic needs of the teachers and learners. අපේ මේ අවශ්‍යතාවයන් වලට ප්‍රතිචාර කිරීම ඉතාම ඒක මම හිතන්නේ අපේ ලක්ෂණයක් වෙන්න. නමුත් ඒක වෙනස් විය යුතුයි. මේ වගේ අතිදාවනකාරී හැටියට වෙනස් වෙනවා නම් ඒවත් එක්කම යන්න ඕනේ. නැත්නම් ඒක අභියෝගයක් බවට පත් වෙනවා. limitation in quality and equity. හැමෝටම එක ආකාරයේ සමානත්ව තියෙන ආකාරයේ සම්පත් ලැබෙයිද? ඒ තියෙන ලැබෙන සම්පත් වල quality එකත් එක ආකාරයේ තියෙයිද කියන එක. අපි දන්නවා කොවිඩ් කාලේදී ඩිජිටල් ඇක්සස් එක ගන්න සමහර අයට කඳු වලට වහල් වලට නැගින්න සිද්ධ වුණා. එතකොට ඒකේ ඒ අවස්ථාවේ දැන් අපි මග ඇරිලා දින්නේ ඊට වඩා වෙනස් තත්වයක දින්නේ කියලා ඒක ඉවැලුවේට් කරලා බලන්න ඕනේ. difficulty to modernize teacher training. මේක ලොකු කාර්යයක් තියෙනවා වගකීමක් තියෙනවා ටීචර් ගෝලයට වඩා දරුවට වඩා ගුරුවරයාට තියෙන ලොකු වගකීමක් කොහොමද මේ ක්‍රියාකාරකම් කරන්නේ ඒක ඉවැලුවේට් කරන්නේ ඒකට මම හිතනවා ටීචර්ස් වලට තියෙන්න ඕනේ වර්ක් බුක් එකක් වගේ කොහොමද මේක කරන්නේ කියන එක right decrease in the classroom size to 35 මම දැන් 35 තියෙන පන්ති කාමර නම් තියෙනවද නැද්ද කියලා මට විශ්වාසයක් නැහැ මේ කියන හැටියට ඒ කියන්නේ ප්‍රශස්ත සංඛ්‍යාව පන්තියක ඉන්නකොට 35 කියන එකට development of activities for formative assessment කියන්නේ මොකද්ද ඒ ටර්ම් එක ඇතුළත විභාග වාරාන්තයේදී තියෙන පැය දෙකේ පැය තුනේ විභාගෙ නෙමෙයි හැම ක්‍රියාකාරකම ඒක අර්ථ දක්වලා ඒක ඉවැලුවේට් කරලා ඒක ලකුණු දීලා ළමයින්ට කියන්න ඕනේ මොනවද අඩුපාඩු කියන එක අඩුපාඩු කියලා ඊළඟ ක්‍රියාකාරකමට එනකොට ඒක එයාට වර්ධනය කරගෙන වෙනස් වෙන්න පුළුවන් හැකියාවක් තියෙන තැනකට පත් කරන්න ඕනේ. ඒක ලොකු අභියෝගයක්. මම නම් දකින්න ලොකුම අභියෝගය ඒකයි. මෙතනදී providing up to date formative assessment and continuous feedback. ඒ දෙක එක සමගාමී වෙන්නේ. assess කරුවාට ළමයාට කියන්න පුළුවන් ඔයාගේ මෙන්න මේක තමයි මේ ලකුණු ලැබෙන්න හේතුව මේකට අඩුවීම මෙන්න මේක වර්ධනය කරගන්න මේක දියුණු කරගන්න මේ දේ තමයි කරන්න ඕනේ කියලා. ඒකට ගුරුවරයාට තියෙන ඕනේ ලොකු අත්දැකීමක් ක්‍රමවේදයක් දැනුම් සම්භාරයක් තියෙන ඕනේ. මම කියන්නේ නැහැ ගුරුවරුන්ට ඒක නැහැ කියලා. නමුත් ඒක ලබා දෙන්න ඕන කරන අඩිතාලම තියෙනවද නැද්ද කියන එක මොන සැකයක් තියෙනවා. අවසාන වශයෙන් රෝඩ් මැප් එක මම කිව්වා වගේ 25 26 27 28 29 අපි 29 තියෙනවා මේ ක්‍රමවේදයට O level එක කරන්න බලාපොරොත්තු වෙන්නේ 29 දී. මේ සිලබස් එක අරන් ගියොත් දැනට මම රතුවෙන් දාලා තියෙන 26 තියෙන එක 26 කරන්න ඕන කාර්යයන් මොනවද implementation of curriculum grade 1 and 6 එකයි 6යි provide necessary infrastructure facilities for school based grants infrastructure මොනවද infrastructure මේ ක්‍රියාකාරකම් කරන්න ඕනේවා ඊළඟ digital facilities teachers ලා infrastructure ඊළඟ conduct principals and teacher training produce and distribute module for schools. ඒ කියන්නේ මේ මොඩියුල් කොහේ හරි තැනක මධ්‍යස්ථ සෙන්ට්‍රල් තැනක හැදිච්ච එකක්. මොකද සමස්තයක් ඇහිට හැමෝටම එකක්ම තියෙන්න එපා. ඒක කරන්නේ කොහොමද? strengthening and monitoring the supervision. මේක pilot project එක නියම ව්‍යාපෘතියක් හැටියට ගිහලා ඒක කරන මොනිටරින් කරලා බලන්න ඕනේ අපි බලාපොරොත්තු වෙන තැනට මේක යන්න පුළුවන් වෙලා තියෙනවද අපි එහෙමනම් මොකද්ද හරි නැත්නම් අපි මොනවද වෙනස්කම් කරන්න ඕනේ කියන එක. ඔය ටික තමයි මම ස්ලයිඩ් එක දැම්මේ මම හිතනවා මම එක්තරා දුරකට යම්කිසි අන්තර්ගතයක් මේ ප්‍රක්ෂේපණය කෙරුවා කියලා
සාකච්ඡාවට මගේ මට්ටමින් කරන්න පුළුවන්. මම අර කලින් කිව්වා මම පාසල් අධ්‍යාපනය ගැන මම එච්චර ඍජුව මම ඉතින් ශිෂ්‍යයෙක් හැටියට හිටියට පමණයි මම උසස් අධ්‍යාපනයට සම්බන්ධ වෙලා තියෙනවා. මට ඉතින් ඒ අත්දැකීම ප්‍රමාණවත් මේ උසස් කරනවා වෙන්න ඕනි කියන එක හිතා ගන්න මම අවශ්‍යතාවය තියෙනවා ඩිස්කෂන් එකකට ඕන කරලා මගේ යම් කිසි ප්‍රතිචාරයක් වුණා මම ලබා දෙන්න කැමතියි. You want to sit? බොහොමත්ම සිදුරි මහාචාර්යතුමනි බොහොම මේ සවිස්තරාත්මක විස්තර දැක්වීමකට ප්‍රශ්න ගොඩක්ම තියෙනවා. ආදි ශිෂ්‍යයෙක් විදියට අපේ ඉස්කෝලේ දිනදා අධ්‍යාපනයට අපි සම්බන්ධ වෙීමේදී දැක්ක දේවල් ගොඩක් තියෙනවා. මගේ ප්‍රශ්න වලට ඉස්සෙල්ලා මම ඔඩියන්ස් එකේ ප්‍රශ්න වලට තනක් දෙන්න කැමතියි. හම්දුරනේ කතා කරන්න කැමතියි. බොහොම ස්තුතියි ඔබතුමාගේ පැහැදිලි කිරීමට. මම හිතන්නේ ඉතාමත්ම හොඳ පැහැදිලි කිරීමක් ප්‍රතිසංස්කරණ ගැන ඉදිරිපත් කළා. ගැටලු රාශියක් අපිට තියෙනවා. මම ඔබතුමාත් එක්ක මුලින්ම කතා කළා. අර චැලෙන්ජස් කියන තැනට ආවම අවසාන ස්ලයිඩ් එකේ තිබේ චැලෙන්ජස්. මම හිතනවා දැන් ජනවාරි අපි රිෆෝම්ස් පටන් ගන්න තියෙනවා. එතකොට චැලෙන්ජස් තියෙන ඒවා ඇත්තටම මේ දැන් මහ පොළොවේ නිර්මාණය වෙලා තියෙන ඒවා. එතන ඔබතුමා දක්වපු ගොඩක් ඒවා සම්පූර්ණ කර නොගෙන මේක ආරම්භ කළොත් රටේ අධ්‍යාපනයේ සමස්ත මේ ප්‍රතිසංස්කරණ කියලා කියන්නේ රටේ සමස්ත අධ්‍යාපනය කියන උදාහරණයක් විදිහට 2030 රටේ ආර්ථික පුරවැසිය තමයි මේ නිර්මාණය කරන්න. රටේ ආර්ථිකයේ තියෙන දිශානතිය මෙතනින් හැදෙන්නේ. එතකොට දැන් පාසල් 10600කට ආසන්න සංඛ්‍යාවක්, ජාතික පාසල් තියෙන්නේ 450කට ආසන්න සංඛ්‍යාවක්. ඔය කියන ඔක්කොම ඔය 456 ඇතුලේ ක්‍රියාත්මක කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ මං හිතන්නේ. තවත් ගත්තොත් 200-300ක් විතර. ඉන් එහාට තියෙන එතකොට 1000ක් කියලා කිව්වොත් මං කියන්නේ මේක ක්‍රියාත්මක කරනකොට තියෙන සම්පත් 1000ක් කියලා කිව්වොත් පාසල් 9000ක් විතර මං හිතන්නේ මේක මේ ආකාරයෙන් ක්‍රියාත්මක කරගන්න බැරි වෙනවා. මහ පොළොවේ තියෙන තත්ත්වයක් එක්ක. එතනදී එහෙම මේ අසංවිධිත ප්‍රතිසංස්කරණයක් ආරම්භ කළොත් රටේ අනාගතයේ මොකක් වගේ දෙයක් වෙයිද? අන්තර්ජාතික මට්ටමේ බෙන්ච්මාර්ක් වෙන ආකාරයේ තින්කින් එකක් එතන තියෙනවා. ඒ විදිහට තමයි ක්‍රමවේදය යන්න ඕනේ. නමුත් ඒ ක්‍රමවේදයේ අපි දකින දේවල් ඒ සාක්ෂාත් කරගන්න අපිට යම්කිසි සම්පත් අවශ්‍ය වෙනවා. සම්පත් තිබුණත් කාලයක් උත් අවශ්‍ය වෙනවා. මොකද සම්පත් ගෙනලා දෙන්න පුළුවන්. සම්පත් ගෙනලා දුන්නට ඒක ග්‍රහණය කරගන්න මේ ප්‍රසන්ටේෂන් එකක් කළා ඒ ටික තේරුම් ගන්නවා වගේ නෙමෙයිනේ. මේක ඇත්තටම මහ පොළොව මට්ටමේ මේක සිද්ධ වෙන්න ඕනේනේ. එතකොට අපිට මට ඇත්තටම පේන දෙයක් තමයි ඔය මේ ආකාරයේ මේ ඉන්ටර්වෙන්ෂන් එකට යන්න අපි මීට වඩා තව දුරටත් සැලසුම් කෙරෙන්න ඕනේ. කරලා අපි හරියටම අපි ගාව තියෙන්න ඕනේ සැලැස්මක් රෝඩ් මැප් එකක් කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. පටන් අරගෙන ඉවරලා ඉදිරියට යන ගමන් වෙනස් කරගෙන ඒකට අවශ්‍ය කරන සම්පත් හොයනවා කියන එක ඒ තරම් ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් මම එකග වෙනවා. මේ මට්ටමේ දෙවෙනි මට්ටමේ සැලසුමක් අවශ්‍ය වෙනවා. මේක කොයි විදිහටද මේක න්‍යායක් හැටියට මේව පෙනුනට ක්‍රියාත්මක කරන්න දෙයක් හැටියට අපිට බිම් මට්ටමේ අපිට ඒක බලන්න වෙනවා කොහොමද කරන්න ඕනි කියන එක. ඒක ගැන එහෙම හිතලා තියෙන බවක් මෙතනදී අපිට දකින්න ටිකක් අමාරුයි. මට හිතෙන්නේ එහෙමයි. ඉතින් ඒක මම දන්නේ ඒ මට්ටමින් කරන්න කියන්නේ මේක සම්බන්ධ වෙලා ඉන්න විද්වතුන් පරිපාලකයන් ඒ ගැන හිතලා තාමත් අපිට දැනුවත් කරලා නැද්ද? එහෙම කරනවා නම් අනිවාර්යයෙන්ම මේ වගේ සංකීර්ණ සැලැස්මක් ප්‍රායෝගිකව කරන්න පුළුවන් මට්ටමේ ඒක තේරුම් ගන්න ඒකට අවශ්‍ය වෙන ප්‍රතිපාදන සම්පත් එක්ක තේරුම් අරගෙන හදන සැලැස්මක් එක්ක තමයි දියත් වෙන්න ඕනේ කියන තමයි මට හිතෙන්නේ. ඒ වගේම අර ඔබතුමාර මේක ප්‍රතිසංස්කරණයේ ක්‍රියාත්මක කරන කුළුණු පහක්
ස්ලයිඩ් එකට දැම්මා විශ්වමාලා සංවර්ධනය අනෝ මේක දැන් කොයිතරම් දුරට කීයක් සම්පූර්ණ වෙලා තියෙනවද කියලා පොඩ්ඩක් දැනගත්තා. මේ පහ ගත්තොත් මගේ තීරණය අනුව නම් නම්බර 4 කියන එක සහ නම්බර 3 4 ඒ දෙක තමයි තීරණාත්මක. මම හිතන්නේ කරිකියුලම් හියුමන් රිසෝස් වල අපි මොන ආකාරයකින් හරි කරනවා. නමුත් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ෆැසිලිටිස් කියන්නේ අපි ක්‍රමවේදයේ තියෙන මූලිකම එකක් තමයි බ්ලෙන්ඩඩ්. ඒ කියන්නේ ඩිජිටල් තාක්ෂණයත් අන්තර්ගත කරගෙන අනුගත වෙද. ඒකට කොයිතරම් දුරට අපි සූදානම්ද කියන එක එකයි. ඊටත් වඩා මම දකින්නේ ඇසෙස්මන්ට් කියන්නේ ක්‍රියාකාරකම් ක්‍රමවේද සහ ක්‍රියාකාරකම් ඉවැලුවේට් කරලා ඒක ශිෂ්‍යයන්ට ලබා දෙන ප්‍රතිචාරය ලබා දෙන ෆීඩ්බැක් එක. ඒකට කොයිතරම් දුරට සූදානම් වෙලාද තියෙනවා කියන එක. මොකද ඔය ඔක්කොම තිබුණත් ඒකට අපි සූදානම් නැත්නම් ඒක නිකන් කලින් තිබිච්ච දෙයක් බවට පත් වෙනවා නේ. ඒතර ලොකු මේ කර්තව්‍යයක් කරන්න තියෙනවා. ඒක මම දකින්නේ මම විශ්වවිද්‍යාල මට්ටමේ වුණත් අපේ ඔය මේ 2006 විතර අපේ වෙනස් වුණා වසර අවසානයේ විභාගයකින් ගියා ඔය මේ මොඩියුලර් සිස්ටම් එකට. එතන මූලිකව තිබිච්ච අභියෝගය තමයි ඒ ක්‍රියාකාරකම් දැන් මෙච්චර අවුරුදු 20ක් විතර 20ක් 30ක් ගිහිල්ලා තියෙනවානේ. තවදුරටත් අපිට හරියට බැරි වෙලා තියෙනවා ඔය ක්‍රියාකාරකම් කරලා ඒ ප්‍රතිචාර ලබා දීලා ළමයින්ට ඕන කරන ෆීඩ්බැක් එක ලබා දීලා ඒ ඕන කරන ලර්නින් අවුට්කම්ස් ලබා ගන්න. ඒකට ලොකු කාර්යයක්. ඉතින් මම හිතන්නේ ඒකත් ඊටාම කරිකියුලම් එක සහ හියුමන් රිසෝස් එක මම පිළිගන්නවා පස්වෙනි එකත් කරගන්න පුළුවන්. ඔබතුමා මේ 3 4 2 නිකන් ප්‍රතිශතාත්මකව කොයිතරම් සූදානමක් සාමාන්‍යයෙන් දැන් තියනවද කියලා නිකන් අපි කිව්වොත් 100% එක. ඒක නම් මට හරියට කියන්න අමාරුයි. මම දන්නේ මේ අපේ ගුරු බවතුන්ගේ මේ ප්‍රතිචාරයක් ගන්න පුළුවන් මොන වගේ මට්ටමේ මේක තියෙනවද කියන එක මට එකක් කියන්න පුළුවන්. විශ්වවිද්‍යාල මට්ටමේ වුණත් ඒක ඒ තරම්ම 100% අපි ඒ තරමට ගිහිල්ලා නැහැ. අපේ දක්ෂේරු නම් මගේ මම මේක පිළිබඳව තියා සැලකිලිමත් වෙච්ච කෙනෙක්. කරිකියුලම් ඩෙවලොප්මන්ට් කියන එකට යම් ප්‍රමාණයකට ගුරුවරුන්ගේ ට්‍රේනින් දැන් කරගෙන යමින් පවතිනවා. ඒත් මම 90%ක් ගුරුවරු සක්සස් නැහැ ඒක වැඩි කියන. අලුත්ම විෂයන් තියෙනවා ඔය මේ මූල්‍ය සාක්ෂරතාවය ඒ වගේ දේවල් වලට මම හිතන්නේ දවසක පැය ගානක අර තාම ඒවා අලුත් ඒවා මම හිතන්නේ ඒගොල්ලන්ට ගුරුවරයාට ඒ විෂය පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න මම හිතන්නේ ලොකු ට්‍රේනින් එකක් අවශ්‍ය කරනවා. මොකද ඒ ට්‍රේනින් කරන සම්පත්දායකවත් ඒ පිළිබඳව හරි අවබෝධයක් ප්‍රශ්නයක් ඇහුවාම ලැබෙන උත්තරය අහලා කියන්නම් ඒවා වෙනස් වෙයි. මේ වගේ දේවල් මම කියන්නේ මේකේ සූදානම තියෙන තාමත්ම ප්‍රාථමික මට්ටමක. අනිත් අම්දුරනේ further learning සහ transversal learning කියන එක ඒක අලුත් දෙයක්. තාම මම හිතන්නේ ඒක further learning කියන එක ඔබතුමා දැන් grade 6 වලට further learning කියන එක ආවහම grade 6 කියන්නේ ශිෂ්‍යත්ව විභාගයේ දූපු ළමයිට 6ට එනකොට දරුවෙක් මම හිතන්නේ මේ compulsory subjects වලට තමයි තියෙන further learning. further learning එක මැද්දේ තියෙන එක. ඔව්. grade 6 9 වල further learning මේක මම මේ අධ්‍යාපන ඇමැතුමිනුත් ඇහුවා කවුද සිලෙක්ටර් යා. ඒක further learning එක කවුද තෝරාගන්නේ? grade 6 කෙනෙකුට further learning modules දෙකක් කරන්න ඕනේ maths science මේ විදිහට. මම grade 9 10 11 වලටත් ඒක එහෙමම තියෙනවා. එතකොට ඒ දරුවෝ කවුද හැම අපේ රටේ තියෙන තත්ත්වයේ හැටියට හැමෝම අම්මලා කැමති ඉංජිනේරුවෝ දොස්තරවරු කරන්නනේ. එතකොට මේක බේස් කරගෙන මේ further learning කියන්නේ. ඒ further learning කියන එකට මේක ඇතුලේ කොතනකවත් වෙලාවක් වෙන් වෙලත් නැහැ. further learning කියන එක මේ time table එක ඇතුලට ගියපම further learning වලට වෙලාවක් වෙන් වෙලත් නැහැ. එතකොට further learning නොයන ළමයා කොතනද ඉන්නේ? ඒක හරි. ඒ කියන්නේ further learning එක මේ කියන හැටියට further learning එකේ ඒ කියන්නේ හැමෝම කරන්න ඕනේ. 35 ගන්න නම් 30යි 3යි දෙකනේ further learning. හැබැයි further learning එක සබ්ජෙක්ට් සිලෙක්ට් කරගන්න මොකද්ද තියෙන නිර්ණායකය මොකද්ද තියෙන ඩිරෙක්ෂන් එක ගැන ඒ තරම පැහැදිලිව කියලා නැහැ. and සහ further learning ගන්න ඕනේ අර ඔය කාලසටහනත් ඔබතුමා සංශෝධනය වෙලා තියෙන්නේ මේ ඉන්ටර්වල් එකයි තියෙන්නේ දැන්. එහෙමද? දෙකක් නැහැ. ඕකේ රයිට්.
ඒ වගේ දැන් මේ QR code පොත් වලට ඇතුල් කරලා තියෙන එක උදාහරණයක් මම උදාහරණ වලට කිව්වා මේ grade 1 මොඩියුල් වල ෆස්ට් ටර්ම් එකට QR code 41ක් තියෙනවා. එතකොට කොළඹට ප්‍රශ්නයක් නැහැ. අම්පාරට මොනරාගලට මෙන්න බොහොම ඒවා ඩිවයිසස් මම කියන්නේ අර ගහක් හිටවන් ඉස්සල්ලා පොළොව සුද්ධ කරගෙන ඉන්න එපා. බාල කපලා පොහොර ටික දාලා වතුර ටික දාලා දැන් කොන්ක්‍රීට් පොළවේ ගහ හිටවන්න හදන්නේ. presentation එකේ තිබ්බේවනේ මම හිතන්නේ පළවෙනි මේක අර outdated administration කියන එක අපි ගොඩාක් practical දාගෙන අද අපේ ඉස්කෝලේ 40ක් විතර Google වෙන්න හිටපු එකක් නැති උනේ outdated administration ප්‍රශ්නයක් හින්දා. ඊට අමතරව අපි ළමයාගේ සහ මේ දෙමව්පියන්ගේ පැත්තට ගියොත් ස්වාමීන් වහන්සේ කිව්ව විදිහට QR code downloading අපේ අධිශිෂ්‍ය විදිහට අපි මේ ඉස්කෝලේ මේ ප්‍රොජෙක්ට් කරනකොට අපි දැක්කා economic crisis එකෙන් පස්සේ කොච්චර දුප්පත්කම ඉස්කෝලේ ඇතුළත රිංගලා තියෙනවද ඒක කොච්චර ඉෆෙක්ට් වෙලා තියෙනවද ළමයින්ට කියන්නේ. ඉතින් දුප්පත් ළමයි දැන්නත් අපි අපේ ඉස්කෝලේ දැකලා තියෙනවා විෂයන් ඔක්කොම එක පොතේ තියෙන ළමයි අපිට හම්බුණා. සපත් දෙක කැඩලා සති දෙකක් ඉස්කෝලේ නැති ළමයෙක් හම්බුණා. ඉතින් QR code downloading and printing සම්පත් නැතිකම මෙතෙන්දී ලකුවට බලපායි නේද? වාචක තමයි මේ වැඩසටහන කොහෙවත් පයින් ප්‍රෝග්‍රෑම් එකක් ක්‍රියාත්මක කරලා නැහැ ලංකාවේ. එහෙම නැතුව කන්නංගර ප්‍රතිසංස්කරණ ඊට පස්සේ චන්ද්‍රිකා කාට ආරාධනෙල් ගෙන ආපු එක ඒ හැම එකක්ම ගම්පා බේස් කරගෙන කොහේ හරි පළාතක් බේස් කරගෙන නියදි තෝරගෙන ගැටලු හඳුනා ගැනීමේ මේ පයිලට් ප්‍රෝග්‍රෑම් එකක් ගියා. මේක ගිහිල්ලා නැහැ කොහෙවත් ප්‍රෝග්‍රෑම් එක. ඒක මම කියන්නේ මේක නිශ්චය වෙච්ච දෙයක් නෙවෙයි කියලා තමයි මගේ හැඟීම. ඒකට තියෙන උදම උදාහරණය අර ටයිම් ටේබල් එක දැන් තුන් ගාවට ඉන්ටර්වල් එකයි තියෙන්නේ. චක්‍රලයේ ආපු එකේ අවසාන චක්‍රලයේ ඉන්නේ මේ
එකයි මං ගාව නෑ ඒක. මේ ඒ කියන්නේ දවසින් දවස කොහෙන් හරි එන තොරතුරුත් එක්ක මේවා වෙනස් වෙනවා. ඒක ඊටාම් භයානකම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් වගේ. මට දැනෙන්නේ ඔබතුමා මේක මේ අර අවුරුදු 8කට සැරයක් සාමාන්‍යයෙන් අපේ සිලබස් එක වෙනස් වෙනවනේ. කරිකියුලම් එක වෙනස් වෙනවා වගේ ඒක සරල දෙයක්. ඒක ඔටෝමැටිකලි ඒ වගේ සරල තැනකින් මම හිතනවා මේක වඩා එහා ගැඹුරු කාර්යයක් ප්‍රාරම්භ කරන්න මම හිතන්නේ අමාත්‍යාංශ මට්ටමින් මේක සංවාදයට ගිහිල්ලා තව පොඩ්ඩක් බලන්න වෙන මොනවද ටියුෂන් වලට මොන වගේ බලපෑමක් ඇති වෙයිද මේක? මෙමය ඔය දැන් ජූනියර් ස්කූල් এডুকেෂන් නැවතවරක් පරණ ක්‍රමයටම අනුගත වෙලා විභාගයකට මතක තියාගෙන අවිල්ලා කරන ඒක නෙමෙයි මේකේ සිද්ධාන්තය මේක තියෙන කම්ප්ලීට්ලි මේක වෙනස් වෙන හැටි. ඒක කොයිතරම් දුරට මේ ඉම්ප්ලිමන්ට් වෙන්න ආකාරයට වෙනස් වෙලා තියෙනවද කියන එක මේ දැන් තියෙන version එකෙන් අපිට හරියටම දකින්න අමාරුයි. අන්න ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒව නොවුනොත් අපි ආපහු ඉතින් back to square one අපි අර ටියුෂන් මතම ඩිපෙන්ඩ් වෙන නැවත අධ්‍යාපන මේ මම හිතන්නේ මේකේ ක්‍රියාකාරකම් මත තමන්ගේ හැකියාවන් මත යන්න පුළුවන් නිදහස් අධ්‍යාපන ඔව් මේ වගේ නේ මේකේ මේ 23 සාකච්ඡාවට සම්බන්ධ වෙනකොට කම්පාස්ලි 7ක් තිබ්බා. ඔව් ඔව් ඒකේ ආගම සහ හිස්ටරි කියන දෙකක් තිබ්බා. මේක අපුද්දක් පන්නකොට ඒක යහ පැත්තට පැනලා තියෙනවා. ඔව් ඒක යහ පැත්තට ගිහලා තියෙනවා. මම ඒක නම් හරියටම කියන්න මම හිතන්නේ ඒ රෂනල් එකක් තියෙනවා කියලා අපි මම කියන්නේ මේ රාමුවේ මොකක් හරි විද්‍යාත්මක භාවයක් මොකක් හරි ඔබතුමා අර දැන් අර දැන් අපිට ඔය පින්ලන්ඩ් වල අර මේ ඔය අධ්‍යාපනය ගැනත් ඔක බේසික්ලි ඒවනේ මේවා වෙලා තියෙන්නේ. ඒකත් එක්ක ගන්නකොට දැන් මේ කම්පාසිටි 5ක් දාලා තියෙන්නේ. දැන් මම සාමාන්‍යයෙන් හිතුවොත් එහෙම මම හිතනවා ICT කියන එක එන්න ඕන කම්පාසිටි පැත්තට කියලා ඉංග්‍රීසි දෙක. ඔය කියන 21 වෙනි ලෝකයේ දරුවා හදන්න නම් දැන් ICT තියෙන වෙනම පැත්තක. further learning උත් ඒ වගේ තමයි. කැලි තුනකට කඩලා තියෙන්නේ STEM, humanities, management සහ ඒ A level වලනේ. ඔව් A level වල. ඔතන බේසික්ලි අර ටික ඇවිල්ලා එන්න ඕනේ. මේ senior secondary part 1 මේක 10 11 මේක තාම යන්නේ 10 11 එක යන්නේ. ඔව් STEM එක හරියට දැන් තාක්ෂණ වේදේ කියන එක මම හිතන්නේ දැන් ඔය මේ පහ ඇතුළට අනිවාර්ය විෂය ඇතුළට ICT වගේ එකක් දැන් ඔය ඒක එතනට අවිලා නැහැ ICT එක ගිහලා තියෙන්නේ මම හිතන්නේ
තියෙන ආකාරය අනුව යාලට පුළුවන්. ඇත්තටම කියනවා නම් අපේ පාසල් පද්ධතියේ තියෙන සම්පත් ප්‍රමාණයට වඩා එයාලට පුළුවන් ඒ හැකියාව කරගන්න යන්න. ඒ නිසා අනාගතයේ දවසක මේක යටිකුරු වෙයිද කියන මට සැකයක් තියෙනවා. අපි ඒකට උදාහරණයක් අපේ පැත්තේ අපි ඉස්සෙල්ලා පුහුණුවක් කරා. ගුරු පුහුණුව අපි ලක්ෂ 5ක් විතර වියදම් කරලා අපේ grade 9 section එකේ teachers ලව දවස් 3ක workshop එකක් කරා. ඉතින් ඒකෙන් teachers ලා ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඉගෙනීමට දුර්වලතා තියෙන අය අඳුරගන්නේ කොහොමද? teaching techniques කොහොමද? ඊට අපි ඒක ඒගොල්ලන්ට assignment දීලා ඊළඟ අපි primary එකේ ඉඳලා ඔක්කොමලා train කරන් යනකොට අපිට ඒක අපේ විදුහල්පතිතුමා නවත්තන්න කිව්වා බොරු වැඩක් කියලා. හරි. ඉතින් අර සර් කිව්ව විදිහට අර outdated administration කියන එක. ඒක අවුරුදු 30-40 ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් මේක වැඩක් නැහැ විදිහට දැක්කොත් ඒ කෙනාගෙන්ම එතනින් බාධාවක් ඇති වෙන බව අපි ප්‍රැක්ටිකලි අද දකිනවා. අද අපි ඇත්තරම මේක ලෑසි කරලා තිබ්බේ මේ තනයි එළියේ ඔක්කොම පිරෙන්න මොකද අපේ ඉස්කෝලේ 40 දිනකට වැඩිය එනවයි කියලා තිබ්බා. ඒකට අවාසනාවන්ත විදිහට ඒ 40 දිනාටම එන එක තහනම් කරා අපේ විදුහල්පතිතුමා. ඉතින් එතකොට දැන් අමාත්‍යාංශයෙන් මේ කරන්න යන දේවල් දැන් මොනවා වුණත් ජනවාරි 1 වෙනිදා මේවා ඔෆිෂියලි වැලිඩ් දැන්. එතකොට කැමති වුණත් නැති වුණත් කරන්න වෙනවා. එතකොට මේ සර්ගේ ප්‍රසන්ටේෂන් අපි දැක්ක දැන් ගුරුවරයාට කොච්චර වර්ක්ලෝඩ් එකක් එනවද දැන් ඔය ක්‍රෙඩිට් කතාව ඕක ලොකු ප්‍රශ්නයකට මුල වෙයි කියලා මට හිතෙනවා. මොකද ගොඩක් කරලා ළමයි කිය අපිට අසාධාරණයක් ඇති වුණා. ටීචර් අපිව ඉවැලුවේට් කරක මූණ බල්ලා දුන්නයි කියන එක අනිවාර්යෙන් එනවා. මොකද මේකට නැතුවත් අපි සෙප්තැම්බර් මාසේ මේ අවුරුද්දේ අපේ grade 9 ළමයින්ගේ counselling sessions කරා. ඒතකොට ළමයි 350කට තමන්ගේ ප්‍රශ්න ලියලා දෙන්න කිව්වා. ඒතර මම හිතන්නේ එකකින් 140ක් විතර ළමයි නිර්නාමිකව ළමයි ලිව්වේ. complaints ඉන්නේ තමන්ගේ teacher against. teacher මගේ මූණ දිහා බලලා තමයි මට කතා කරන්නේ මට සලකන්නේ. හරි ඉතින් දැන් මෙතෙන්ට එන්න ඉස්සෙල්ලා දැන් තියෙන තත්ත්වෙත් ළමයි විශ්වාස කරනවා තමන්ට ටීචර්ගෙන් අසාධාරණයක් වෙනවා කියලා. ඒක ළමයි ඩීල් තිබ්බ මගේ ජාතිය බලලා ජාතිය අනුව ගහනවා ටීචර්. ඊට තව ඩීල් තිබ්බ සල්ලි තියෙන මගේ යාළුවාට කතා කරන්න පුතා කියලා මට කතා කරන්නේ බොවරෙන් කියලා. ඉතින් මේ වගේ ප්‍රැක්ටිකලි මේ තියෙන දේවල්. එතකොට අපි ගුරුවරුන්ට මීට වැඩිය සෑහෙන්න තව පුහුණුවට අපි යොදවන්න ඕනේ. ඒක අනිත් එක ආණ්ඩුවකට තනියෙන් කරන්නත් බෑ. අපි වගේ කවුරු හරි පිටින් එන්න ඕනේ. මොකද ඒවට ලොකු වියදමක් යනවා. ඒ වගේම දක්ෂ මේ කවුන්සලර්ස්ලා එකට ගේන්න ඕනේ. අවාසනාවට සෙප්තැම්බර් මාසේ ළමයින්ගේ කරලා ටීචර්ස්ලාගේ කෙනෙක් කරනකොට ආයෙ ප්‍රින්සිපල් කතා කරලා මේක නැවතුවා. ඉතින් එතකොට ඉස්කෝල එක උඩින්ම ඉන්න ඇඩ්මිනිස්ට්‍රේටර් එකක් බ්ලොක් කරනකොට කොහොමද එක කරන්නේ දැන් මෙතෙන්දී මේ ටීචර් කෙනෙක්ට මේ ක්‍රෙඩිට් එක දැන් මෙතන මේක නිකන් ස්ට්‍රේට් ෆෝවර්ඩ් දෙයක් නෙමෙයිනේ සර් කිව්වා 3 point ගානක් ක්‍රෙඩිට් එක කැල්කියුලේට් කරන විදිහකුත් තියෙනවා. ඉතින් ඕක ටීචර්ස්ලා කීයෙන් කී දෙනෙක්ට මේ ඇබ්සෝබ් කරගන්න පුළුවන්ද? මොකද අපි අපේ ප්‍රැක්ටිකලි මේ එක්ස්පීරියන්ස් වලින් දැක්කා ග්‍රැජුවේට්ස්ලා වුණත් ඒගොල්ලන් එක්ක ප්‍රැක්ටිකලි වැඩ කරනකොට IQ levels හරි වෙනස්. සමහරු බොහොම ඉක්මනට ඇබ්සෝබ් කරගන්නවා ඒක කියලා දෙනවා. තව සමහරුන්ට කොච්චර මේ සරල දේවල් කොච්චර කිව්වත් ඒගොල්ලන්ට ඒක මේ තේරෙන්නේ නැහැ. හැබැයි ග්‍රැජුවේට් ඇහුවොත්. right? ඊට අනිත් පැත්තෙන් අපි දන්න psychiatric problems ඉන්න ටීචර්ස්ලා ඉන්නවා. ඒතර එහෙම කෙනෙක් කොහොමද මේ වගේ දැන් මේ grade 6 අපි කතා කරන්නේ grade 11 වෙනකොට කොච්චර තව මේක සංකීර්ණ වෙනවද? එතකොට ඒ ටීචර්ස්ලා සර්ලා තමන්ගේ තියෙන ප්‍රශ්න අනිත් එක ආර්ථික ප්‍රශ්න දැන් පිරිමි ටීචර්ස්ලා after school activities වල තියාගන්න බොහොම අමාරුයි. මොකද එයා පවුලේ bread winner. ඒ දැන් හම්බෙන රජයේ පඩියකින් පවුලේ bread winnerට තමන්ගේ පවුල කව කරගන්න බෑ. ඒක කාන්තා ටීචර්ස්ලා ටිකක් අඩුයි. මොකද husband හොඳ job එකක් කරනවා නම් ඒ පවුල stable. එතකොට දැන් අපි පහුගිය දවස්වල after school class මේ කරන දේවල් වලදී පිරිමි ගුරුවරු ඉන්න කැමතිම නැහැ. සමහරු කොහොම හරි දීලා දෙකමාර වෙනකොට පයින් හදනවා. මොකද ටියුෂන් නැතුව ඒගොල්ලන්ට ඒක කරගන්න ඒක හැමදෙස්සෙම සාධාරණ පැත්තක් තියෙනවා. ඉතින් එතකොට මෙතන මේක මං හිතන්නේ මේ පැය 8 ඇතුළත ගුරුවරයෙක්ට මේක කරලා ඉවර කරගන්න පුළුවන් වෙයි කියලා. එතකොට කාල කලකමනාකරණය සහ එයාගේ අනිත් ආර්ථික මේ ප්‍රයොරිටිස් එක කොහොමද ගුරුවරයෙක් මේක කරන්නේ?
තුන්වෙනි යට තව වැදගත්ම දෙයක් කාලසටහන හදන එක. මේ අවුරුද්දද අපේ ඉස්කෝලේ ඇකඩමිකලි නරකම අවුරුද්දක් වුණා. මොකද කාලසටහන හදාගන්න බැරි වෙච්ච එක. දැන් මෙතෙන්දී මේ කාලසටහන බැලන්ස් කරන එක අර ක්‍රෙඩිට් ගන්නට ඒක මේ මම හිතන්නේ ලොකු චැලෙන්ජ් එකක් වෙයි. මොකද දැන් මේ අපි දකින දැන් ඉස්සර අපේ මේ මැඩම්ලා කාලසටහන හදලා තියෙන මැනුවලි. හැබැයි ඒ හදලත් ප්‍රශ්න නැතුව කරලා තියෙනවා. දැන් සොෆ්ට්වෙයාර්ස් තියෙනවා. සොෆ්ට්වෙයාර් එක දීවිලත් හරියට කාලසටහන බැලන්ස් කරගන්න බෑ. එතකොට මෙතෙන්දී දැන් මේ කාලසටහන බැලන්ස් කරන එක ක්‍රිටිකල්. මොකද අර ක්‍රෙඩිට් ගාන හරියට ආවේ නැත්තම් ළමයාට ලොකු අසාධාරණයක් වෙනවා. ඉතින් අන්ත ෆර්දර් ලර්නින් එක ගැන එතර පැහැදිලි චිත්‍රයක් නැහැ. පැහැදිලි චිත්‍රයක් නෑ. දැන්ටත් ගුරු හිඟයක් තියෙනවා. දැන් ගුරු හිඟේ යම් තරමකට අඩු වෙනවා. පීරියඩ් ගාන අඩු වෙන හින්දා. ඒත් මේක කොහොමද මේක බැලන්ස් කරගන්නේ කියන එක සමහර විට මගේ අත්දැකීම් වලට මට හිතෙනවා දැන් ඉන්න ඇඩ්මිනිස්ට්‍රේටර්ස් ලට මේක ගොඩාක් ලොකු චැලෙන්ජ් එකක් වෙයි මේක ඉඳගෙන මේ හැම දෙයක්ම බැලන්ස් කරන එක කියලා. මම කතා කරන්නේ. තවත් ප්‍රශ්න නැත්නම් මම කතා මම මේ දැන් නම් අපි රිටයර් වෙලා ඉන්නේ. නමුත් අපි ඉස්කෝලේට හරි ආදරෙයි. දැන් මේ අපේ ආදිශිෂ්‍ය මහත්තයා කිව්වා වගේ එයත් මගේ ගෝලෙක් මේ කිව්වේ දේ දැන් පාසලේ මේ වගේ තත්ත්වයක් තියෙනවා නම් අපේ පාසලට වෙන්නේ මොකද්ද කියලා හිතුණා. අනිත් එක මේ රටේ දැන් උද්ගත වෙලා තියෙන තත්ත්වේ අනුව රට ප්‍රපාතයට වැටලා ඉන්න වෙලාව. මේ වගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් පටන් ගන්න පුළුවන්ද? මේ අපි ඉන්න හරිය නම් ටිකක් බේරලා තියෙන ඉඳා අපේ පාසල් 2-3ක් කරාවි. ඒවත් හරියට ආර්ථික ප්‍රශ්න තියෙන ළමයි ඉන්නවා. දැන් දැනටම අපේ පාසලේ 100කට වැඩි ළමයි ගම් අතුරු වලට යට වෙලා ඒ ප්‍රශ්න 100 ගාණක් ඉන්නවා. ඔව්. ඉතින් ඒ ළමයින්ටත් උදව් කරන අවශ්‍ය වෙලාවේ ඒ ළමයින්ගේ අවශ්‍ය අලුත් ක්‍රම වලට අවශ්‍ය පාසුකම් සපයා ගන්න පුළුවන්ද? මුදල් තියනවාද? ආර්ථික තත්ත්වය රට වැටලා තියෙන වෙලාවේ මේ වගේ ප්‍රතිසංස්කරණ කටයුතු වලට යන එක හරියද කියන එක ප්‍රශ්නයක්. අනිත් එක මම මේ තව එකක් කියන්න ඕනේ. මම 1998 ඉස්සර අධ්‍යයන ප්‍රතිසංස්කරණ පුහුණුව ලැබලා මගේ පන්තිය තමයි ඉසිපතන විද්‍යාලයේ මේ දකුණු කොළඹ ප්‍රදේශයේ මගේ පන්තිය ආදර්ශ පන්ති කාමරය හදන්න නියම වෙලා මම හරි ලස්සනට හැදුවා. හදලා කළා 99 තමයි 98 පුහුණුව වෙලා ඉස්සර 97 නේ ගම්පහනේ පටන් ගත්තේ. ඊට පස්සේ 99 තමයි අපේ රටේම ක්‍රියාත්මක වුණේ. ඒ වෙලාවේ පටන් ගත්තා විතරයි මට ට්‍රාන්ස්ෆර් එකක් ආවා මේ යහපන්ත. මේ සෙන්ට් පස්සේ පාසල ඉල්ලීම නිසා මාව නැවත පාසලට ඉල්ලලා ගත්තා. ඇත්තට කරගෙන ගියා. අපේ ක්‍රියාවෙන් අවබෝධය ප්‍රාථමික අංශය මං ගැන කියන්නේ. ක්‍රියාවෙන් අවබෝධයෙන් හරීම සාර්ථකව උපකරණ හදලා අපි හරියට මහන්සි වෙලා එක නිවාඩුවක් නොගෙන වැඩ කෙරුවා. ඇත්තට ඒකෙන් ටිකක් මේකක් තිබුණා ඒ ක්‍රමේ හොඳට ගියා නම්. නමුත් ටිකක් යනකොට කාලෙන් කාලය යනකොට දේශපාලන බලපෑම් රටේ ප්‍රශ්න ඔක්කොම එනකොට ඒවත් ක්‍රමයෙන් අභාවයට ගියා. ඒ නිසා ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විනාශ වුණා. ඊට පස්සේ නොයෙක් ප්‍රතිසංස්කරණ ඇවිල්ලා තියෙනවා. දැන් නම් අපි රිටයර් වෙලත් අවුරුදු 15ක් මම රිටයර් වෙලත්. ඉතින් දැන් අපිට හරි දුකයි මේ යන විදිය. ඉතින් අපි මේ රට ගොඩ ගන්න ඕන වෙලාවේ නොයෙක් ප්‍රශ්න ඇස්සේ මේ හරියට රටට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් නේද සකස් විය යුත්තේ මේ කියන එක කියන්න. මේ නමස්තේ පිළිබඳව මම අවසාන වශයෙන් පොඩි අදහසක් ප්‍රකාශ කරන්නම්. මේකට මොකද වුනේ මෙහෙම වෙන්නේයි මේක දැනුවත් භාවයක් නර පස්වෙනිකේ තිබ්බේ ප්‍රජාව දැනුවත් කිරීම පස්වෙනි කුරුනේ තිබ්බේ. දැන් ඉසිපතනේ ආදිශි සංගමයේ මේක සංවිධානය කරනකොට මෙතන බලපෑමක් තමයි. ඒක ಜಾති ආගම් ප්‍රශ්නයක් නෙවෙයිනේ ආවේ. මේක තමයි රටේම වෙලා තියෙන්නේ. මේක එළියට එන්න දෙන්නේ නැහැ. මේක නිකන් බලහත්කාරයෙන් ෆෝස් කරලා අතාරින්න හදන පද්ධතියට. මේක සංවාදයක් සහ විසංවාදයක් කියන දෙකම ඇති වෙන්න ඕනේ. එතකොට තමයි නිවැරදි දේ මතුවලා එන්නේ. එතකොට මේ දේ දැන් මෙතන වෙන්නේ මොකද්ද කියලා කවුරුත් දන්නේ නැතුවනේ මේක මේ නතර කරන්නේ. මේක විවෘත සංවාදයක් වුණාම අපිට අදහස් උමාරු කරන අඩු වැඩි බලලා ඒක යම් අදහසක් මතු කරගන්න පුළුවන්කමක් තිබෙනවා. එතකොට ඒක නොදැක නමටම මේ වගේ විවෘත සාකච්ඡාවක්
කට මොනවා හරි බැරියර් එකක් දානවා කියන්නේම මේක හිතුවක්කාරී විදියට ප්‍රචණ්ඩත්වයෙන් මුදාරින්න හදන ප්‍රතිසංස්කරණ කියන අධ්‍යාපනයේට ඒක අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා මම කියන්නේ ඒක දැන් පැය භාගෙ වැඩි කරපු එක. ඒක පැය භාගෙ වැඩි කරලා විනාඩි 10ක් මුදා හැරියා විනාඩි 20යි. එතකොට මම කියන්නේ ඒක ගුරුවරුන්ට පැය භාගේ ඉන්න බෑ වගේ නිකන් අදහස සමාජගත කරා ඒක වැරදි. ඒ කියන්නේ දැන් අපි මේ ඔක්කොම ඉස්ලාමික ගුරුවරු ඔක්කොමලා ඉන්නවා. 7:00 කියලා අරගෙන තිබ්බට ගුරුවරයෙක් ඉස්කෝලේට එන්නේ 7ට 6:00ට. එතන ඉඳලා පැයක් විතර කරනවා මහා බාරදුර අතු ගාන එක. ඒක ඔක්කොම මෙහෙවන්නේ වල් පහන් තියලා අරම 7:00ට බෙල් එකක් ගහනවා විතරයි. සාමාන්‍යයෙන් ඉසිපතන එහෙම මම හිතන්නේ අස්සම් කරන පොලිමේම ඉන්නවා 2 විතර වෙනකන්. ඉස්සර අදක අස්සම් පොදයි තිබ්බේ. ඒ පැය භාගය වුණාට අඩු 탁සේරුවකින් තමයි පැය භාගය ගැන කතා කළේ. ඊළඟට දැන් හැම දෙපාර්තමේන්තුවකම මම හිතන්නේ පාසලින් බැහැරට යනකොට අර බටා ඕටි අර සංයුක්ත දීමනා තියෙනවනේ. දැන් ගුරුවරු වුණාම අපිට තියෙනවා සාහිත්‍ය තරග, සෞන්දර්ය, චිත්‍ර නැටුම් තරග, කලාප ක්‍රීඩා තරග. මේ ඔක්කොටම ගුරුවරු යනවා. රැප් 5යි කවදාකවත් ඒක ගණනය වෙලත් නැහැ. කොහෙවත්කත්ම. ඒ වගේ මහ විශාල කැපකිරීමක් කරනවා සමාජය ඇතුළත පැය භාගයක් කතා කරපු ගමන් ගුරුවරුන්ට දැවැන්ත විවේචනයක් කළා කරා මේ ටියුෂන් කරන්න යන්න පැය භාගයට මේ අය දන්නේ නැහැ මේ ප්‍රධාන පාසල් වල අසන්ත කරන්න එකමාරට බෙල්ලෙක් ගැහුවාම 2යි කාලේ වෙනකන් ඉන්න වෙනවා බෝලින් වල. එහෙම එකක් ඇතුලේ තියෙන මේකේ තියෙන භයානකකම බැරෑරුම්කම තමයි මේවා සමාජය එළියට එන්න දෙන්නේ නැතුව පුළුවන් තැන් හැමතැනකදීම බලය යොදලා ඒක මැඩපවත්වන්න හදනවා. ඒකෙන් අර ඇත්ත වටිනා දේ කියන්නේ වටිනා වමනා දේ එළියට එන්නේ. මේකට විරුද්ධව කවුරු හරි කටයුතු කරන අද ඇවිල්ලා මෙතන ප්‍රශ්න කරා නම් මම හිතන හොඳ සංවාදයක් ඇතුලේ මතයක් ඉදිරිපත් කරන්න තිබ්බා. දැන් ඒකවත් නැතුව මේක මිරිකලා තියලා එකපාරටම එළියට දෙන්න තියනවා කියන එක හරි බරපතලයි. thank you ඉසිපතන ටීම් එකට මේ අපිට ඉන්වයිට් කරාට අපි ප්‍රයිවට් ස්කූල් එකක් ප්‍රයිවට් බෝඩින් ස්කූල් එකක් බොයිස් ස්කූල් එකක් ඇත්තටම ওই රිෆෝම්ස් වල ගොඩක් අපි දැනටමත් කරනවා ඒ වගේම විශේෂයෙන් මම මේ ස්වාමින් වහන්සේත් ICT ගැන කතා කරපු නිසා සහ ටියුෂන් ගැනත් කියපු නිසා මම ඒ ගැන පොඩ්ඩක් කියන්නම් අපි grade 1 to 5 already ICT උගන්වනවා. එතකොට ඒ වගේම grade 6 වෙනකොට සාමාන්‍යයෙන් දැන් අපේ government school student කෙනෙක්ගේ ICT grade 9 දැනුම ළමයෙක් අපේ grade 6 ළමයෙක්ගේ තියෙනවා. ඒ වගේම ඒ ICT අනිවාර්ය subject එකක්. තෝරා ගැනීමේ විෂයක් උත් නෙමෙයි ප්‍රොෆෙසර්. ඒ වගේම music ICT සහ foreign language එකක් තමයි දැනට කණ්ඩායම් විෂයන් වලට අපි තෝරගන්න තියෙන්නේ Japanese හෝ foreign language එක. ඉතින් අපි අර ඒ වගේම අපි private boarding school එකක් හැටියට ප්‍රොෆෙසර් විශේෂයෙන් after school කියලා එකක් නැහැ ටියුෂන් යන්නේ නැහැ ළමයි. ඒ වගේම අපේ ඒ මහත්තයා ප්‍රකාශ කරා විදිහට අර බිඳුණු ඒ වගේම වෙන්නුණු පවුල් තමයි පවුල් වල ඒ කියන්නේ විශේෂයෙන් විදේශයේ වල ඉන්න දෙමාපියන්ගේ දරුවෝ අපි ළඟ ඉන්නවා ගොඩක්. ඒ වගේම ලංකාවේ හිටියත් වෙන්නුණු වගේ පවුල් ගොඩක් ඉන්නේ. ඒ වගේම ඒකේ 75ක් විතර සාමාන්‍යයෙන් දෙමාපියන් එක්ක ඉන්නලා අපි ළඟට ගෙනත් අපි ළඟ ඉන්න දරුවොත් ඉන්නවා. කොහොම වුණත් ටියුෂන් වලින් බැහැර වෙලා අපි අපේ ටයිම් එක උදේ 8 ඉඳලා හවස 3 වෙනකල් ඒකෙදී ලන්ච් එකට පැයක් තියෙනවා. ඒ වගේම හවස after school homeworks රැ වෙනකල් අපි ඔක්කොම තියෙනවා. ඉතින් අපේ සිස්ටම් එක ඒකයි. අපි අපගේ ක්‍රියාකාරීත්වය සහ ළමයි ඉගෙන ගන්න විදිහ ඒ වගේම ටයිම් ටේබල් ෂෙඩියුල්ස් සාමාන්‍යයෙන් ස්කූල් එකකට වැඩිය වෙනස්. උගන්නන ඒ සබ්ජෙක්ට්ස් එකත් මම මතක් කර විශේෂයෙන් ICT මමත් ICT ලෙක්චරර් කෙනෙක්. ICT වල තියෙන අර වැදගත්කම දරුවට grade 1 ඉඳලම
අපි ප්‍රැක්ටිස් කරනවා ඒගොල්ලන් විශේෂයෙන් ඒගොල්ලන්ට ලියන ඒවා නෙමෙයි ප්‍රැක්ටිකල් වලින් grade 5 වගේ වෙනකල්. ඒ වගේම grade 6 වලදී අපි දන්නවා national මේ අපි අපේ ස්ටුඩන්ට්ස්ත් ප්‍රිපෙයාර් කරන්නේ O level වලට national O level වලට. ඉතින් ඒක නිසා අපිට grade 6 ඉඳලා බෑ ඒ කරිකුලම් එකෙන් පිට උගන්නන්න. ඒ වගේම අපේ ඕන් කරිකුලම් එකකුත් තියෙනවා ප්‍රයිමරි වලට. ඉතින් මට ඒ ටික තමයි කියන්න ඕන. thank you. මම හිතන්නේ ඉතින් ඒ කියන හැටියට එක්තරා දුරකට මේකට එලයින් වෙනවා නම් ඒ ක්‍රමවේදය ටියුෂන් වලින් පරිබාහිරව කරන්න හැකියාවක් තියෙනවා නේ. ඉතින් ක්වෙස්චන් එක ඇවිල්ලා ඔබතුමන්ලට ඒ රිසෝසස් ලබා දෙන්න හැකියාව තියෙනවා ඒක මොකද පේරන්ට්ස්ලාට ටියුෂන් වලට යන වියදම් සල්ලි යන්නේ නැහැ. ඒක විශාල මුදලක් ට්‍රාන්ස්පෝර්ට් වල ට්‍රැවලින් වලට ඒ වගේ ටියුෂන් මාස්ටර් සබ්ජෙක්ට් අඩුම ගානේ එක ළමයෙක්ට ටියුෂන් යනවා. ඉතින් ඒ සම්පූර්ණ මුදල ඒ පේරන්ට්ස්ලාට ඉතුරු වෙනවා. ඒක ඒගොල්ලන්ට යොදවන්න පුළුවන් ඒ වගේ දේවල් වලට ඒක අපි හුඟක් දකිනවා පේරන්ට්ස්ලාට ඒගොල්ලන් අපිට උදව් කරන විදිහ. මේ කතිකාවත ආරම්භ කිරීම පිළිබඳව විශේෂයෙන් 28 කණ්ඩායමට සහ ඔබතුමාට අපේ ස්තුතිය ප්‍රකාශ කරනවා. මගේ ප්‍රශ්නේ ඇවිල්ලා දැන් ස්කෝලර්ෂිප් O level A level මෙතනදී ළමයට හම්බ වෙන අවස්ථාවක් ඉස්සරහට යන කියන්නේ අනිත් පාසල් වලට යන්න පුළුවන්. O level කරත් එහෙමයි. ඊට පස්සේ A level වලත් විශ්වවිද්‍යාලයේ අවස්ථා ලම්. දැන් මේ ප්‍රතිසංස්කරණ තුල ඔය අවස්ථාව ළමයාට හිමි වෙනවද කියන එක තමයි මගේ ප්‍රශ්නේ. ඒකනම් මේ තියෙන තොරතුරු වල කොහෙවත් ඒ ගැන විශේෂයෙන් සඳහන් වෙලා නැහැ. මම දැන් ස්වාමීන් වහන්සේ ඒ ගැන අදහසක් තියෙනවද කියලා. ස්කෝලර්ෂිප් පහේ සහ O level වලින් පස්සේ නේ. ඒක මෙතනදී ඒ ගැන කොතනකවත් කියවෙන්නේ ප්‍රොෆෙසර් මේ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් මොකක්වත් කියවෙන්නේ නැහැ. නමුත් මම හිතන්නේ ශිෂ්‍යත්ව විභාගයේ මේ වාණිජ්‍ය මට්ටමට ගැන නොහිතා අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම දුර බැහැර ප්‍රදේශ දුෂ්කර ප්‍රදේශ දක්ෂ ළමයින්ට නගරයේ පාසලකට එන්න තියෙන එකම අවස්ථාව. මේක මේ ආනන්දෙන් ආනන්දයටවත් ඉසිපතෙන් රෝයල් එකටවත් යන එක නෙවෙයි. මොණරාගල ළමයි දැන් සාමාන්‍ය විශාඛා ආනන්ද රෝයල් වගේ හොස්ටල් බැලුවම අනුරාධපුරේ ළමයි ඉන්නවා. ඊළඟට මොණරාගල පැත්තේ ළමයි ඉන්නවා. ඔය බලංගොඩ පැත්තේ රෑන්කස් ගන්න ළමයි මේ නගරයට එනවා. මම හිතන්නේ ඒ සම්පත් විෂමතාවයෙන් හින්දා තමයි ඒක වෙන්නේ. නමුත් ඒ ළමයින්ට තිබෙන එකම සහ ප්‍රධානම අවස්ථාව මොකද මම හිතන්නේ 80 දශකයේ වගේ ජනප්‍රිය පාසල් වලට ඒ පාසල් වල විභාග තියලා ළමයි ඇතුළත් කරගන්න ක්‍රමවේදයක් තිබ්බා. මුත් ඒකත් නැති වෙලා තිබෙනවා. ඒ හින්දා මම හිතන්නේ මේ ශිෂ්‍යත්ව විභාගය කියන එක අර මානුෂීය පැත්තෙන් ගත්තාම අපේ රටේ මේ දුෂ්කර ඈත සම්පත් අඩු දරුවන්ට තියෙන සුවිශේෂී වරමක්ම තමයි ඒක. මම හිතන්නේ ඒ ගැන හරියට සඳහන් වෙලා නැහැ. මම තාම ඉතින් මේක එලි දක්වමින් තියෙන එකක් නේ. ඒක වැදගත් කාරණාවක් මේකේ අන්තර්ගත වෙන්න. කොයි විදිහට ඒක හැන්ඩල් කරනවද කියන එක අපි දන්නේ නැහැ. හොඳයි එහෙමනම් අපි මං හිතන්නේ පිරිස අඩු වුණත් අපිට එන්න තිබ්බ අපේ ගුරු මණ්ඩලයට එන්න බැරි වුණත් අපි හොඳ අදහසක් අපිට හම්බ වුණා. අපේ සම්පත්දායක අපේ කීර්තිමත් අධිශීෂ්‍ය ප්‍රොෆෙසර් රාහුල අතකලේ මහතාට අපේ අතිශය ගෞරවනීය ප්‍රණාමය සෞස්තුති පුද කරනවා. හැමෝටම අපි මේ PDF මේ ප්‍රසන්ටේෂන් එක ෂෙයා කරනවා. ඊට අමතරව අපි අද මේක වීඩියෝ කරේ එන්න බැරි වෙච්ච හැමෝටම මේක ආයි අපි අපේ YouTube සහ Facebook කරා අපි මේක ෂෙයා කරනවා. එන්න බැරි වෙච්ච අයට මේක බලා ගන්න. අපි බලාපොරොත්තු වෙනවා අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක අද මේ වෙච්ච දේ සාකච්ඡා කරන්න. මොකද
අධ්‍යාපන මේ අපිට බොහොම පැහැදිලි අද ගුරුවරයෙක්ට මේක තනියෙන් කරගන්න බෑ. ගුරුවරයෙන්ට මේක ඉගෙන ගන්නම තව මාස 6ක් විතරයි. එතකොට අපේ ළමයින්ගේ කාලය දැන් අපි මේ අවුරුද්දේ අපි අපේ ලොකුම කන්සර්න් එකනේ හැම ළමයාකම දවසම වටිනවා. ඉතින් මේ ඒ තව මාස 6ක් යනවා නම් මේක ඉගෙන ගන්න. එතකොට ඒ අපේ ළමයින්ගේ තව කාලයේ වයස යනවා. ඒව කොහොමද කොම්පෙන්සේට් වෙන්නේ කියලා සහ අතිශීෂ්‍ය විදියට අපිට කොහොමද මේකට උදව් කරන්න පුළුවන් කියන එක තමයි අපිට අද කතා කරගන්න උවමනාව තිබ්බේ. ඉතින් පැමිණි හැමෝටම ගොඩාක්ම ස්තුතියි විශේෂයෙන්ම අපේ ආදි ගුරුවර අපේ ගුරු මෑණිවරුන්ට මම උදේ මේ යමුනා මිස් උදේ 6ට කතා කරේ අද මිස් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මොකද ඊයේ රෑ අපේ ගුරුවරු කතා කරන්න ගත්තේ මේ අනේ ලොකු ප්‍රශ්නයක් අපි එන්න වෙන්නේ නැහැ කියන එක ගැන ඒක බොහොම කනගාටුදායක තත්ත්වයක්. ඉතින් හැමදාම වගේ ඉස්කෝලේත් එක්ක ඉන්න අපේ ආදි ගුරු මෑණිවරුන්ට අපි බොහොම පින් දෙනවා අද ඇවිල්ලා අපිට සහයෝගය දක්වුවට ඒ වගේම අපේ ගරු ස්වාමින් වහන්සේ මගෙත් එක්ක කීපවරක්ම කතා කරා. තව අවට පාසල් වලින් එන්න හිටියා. ලුම්බිනියෙන් එන්න හිටියා. සෙන්ට් පෝල්ස් එකෙන් අනුලා එකෙන් බොහොම ඒ වගේම මේ ඊයේ හවස තමයි කිව්වේ මේ පිළියන්දල සෙන්ට්‍රල් එකෙන් 10 දෙනෙක් එන්න හිටියා. ඒ හැමෝටම කතා කරලා එන්නපයි කියලා තිබ්බා. බොහොම අවාසනාවන්තයි. බොහොම කනගාටුදායක තත්ත්වයක් ඒක. ඉතින් තමන්ට අවශ්‍ය කරන දැනුම ගන්න මේ වගේ අපි මහන්සි වෙලා කරනකොට ඒක නවත්තලා කොහොමද අපේ ළමයින්ට මේ ඉස්සරහට යන්න මේ රාජ්‍ය සේවයේම කරන්න කියන එක මම හිතන්නේ මේක දැනගන්න ඕනේ අනිත් අය. I think මේකයි තත්ත්වය. So again බොහොම ස්තුතියි පැමිණි හැමෝටම. ඊමේල් ඇඩ්‍රස් දීලා නැත්නම් අපිට ඊමේල් ඇඩ්‍රස් එක දීලා යන්න අපි මේ ප්‍රසන්ටේෂන් එක එවන්න. නැත්නම් අපි WhatsApp මාර්ගයේ එවන්න. ඊට අමතරව පුළුවන් නම් අපි මේ QR code එක ස්කෑන් කරලා අපිට ඊළඟ අපි මේක නවත්තන්නේ නැහැ. අද මේක මෙතන මේ වුණා කියලා කියන්නේ මේක නවත්තන්න මූලික උන්නේ දෙන්නයි. ඒ දෙන්නෙක් හින්දා මම හිතන්නේ ළමයි 3800කට අපේ ඉස්කෝලෙන් සහ අනිත් ඉස්කෝල වලින් යම් දශමයක හරි අවබෝධයක් ඇති වෙනවා. මම හිතන්නේ කවුරුත් මේ අද සර් කිව්ව මේ ක්‍රෙඩිට් පීරියඩ් මේ ගණන් දෙන්නේ කොහොමද කියන එක ගැන කවුරුත්ම අවබෝධයක් නැහැ. අපේ මොකද අපි පුහුණුවට ගිය ගුරුවරුන්ට මම කතා කරා මොනවද ඉගෙන ගත්තේ කියලා අහන්න. ඉතින් මම හම්දුරන්ට කිය හැමෝම කිව්වේ හොඳම දේ උනේ කෑමයි රුපියල් 500යි. ඒක තමයි අපිට හම්බෙච්ච දේ. නැතුව අපිට විනාඩි 50කට පන්තිය කරන විදිය තමයි කියලා දුන්නේ. කවුරුත් කිව්වේ නැහැ මේ 170 ක්‍රෙඩිට් කතාව කිව්වේ නැහැ. ඒකයි අන්තිම අනිත් එක ඇවිල්ලා ආගම සහ මේ ඉතිහාසයේ පුහුණුවට ගිය අය කිව්වා අනිවාර්යයෙන් මේවා වෙනස් වෙයි මොකද හරි කොන්ට්‍රොවර්ෂියලි මේ පාඩම් පෙළගස්සලා තියෙන්නේ කියලා. ඉතිහාසයේ උදාහරණ විදිහට දුටුගැමුණු රජතුමයි එලා රජතුමයි සමාන කරලා කියපු එක ඕක එළියට ආව ගමන් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඒකින්ද මේ ට්‍රේන් කරපු ට්‍රේනර්ස්ලා කිව්වයි කියලා මේ මොඩියුල් එක වෙනස් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේ බොහොම මේ කොන්ට්‍රොවර්ෂියල් හස බොහොම ඉන්ටරෙස්ටිං කාලයක් වෙයි ඊළඟ අවුරුද්ද. ඉතින් අපි මේක ඉදිරියට පවත්වාගෙන යනවා අපේ ළමයින්ගේ දැනුමට. ඉතින් අපේ ඊළඟ එකට තව අදහස් තියෙනවා නම් කරුණාකරලා අපිට උදව් කරන්න QR code එක ස්කෑන් කරලා තමන්ගේ අදහස් දෙන්න. බොහොමත්ම ස්තුතියි.